හරි ප්‍රශ්නයක් නෑ ලෝ මේ වැඩේ පටන් ගමු. මේ වැස්සත් එක පොඩ්ඩක් කනෙක්ෂන් අවුලක් තියෙනවා දැන් හරි ගියා වගේ මේ ගැටේ පරක් වුණේ. තව වෙලාවකට වැඩේ පටන් ගමු. මම මේ පැත්තේ බෑකප් රෙකෝඩින් එකකුත් දාගන්නවා මේ මොකක් හරි කනෙක්ෂන් අවුලක් ඉඳන් මොකක් හරි ප්‍රශ්නයක් ගියොත් ඒ රෙකෝඩින් එක අප්ලෝඩ් කරන්න විතර ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ලයිව් එක දැන් අරන් යන්න. මේ පටන් ගමු. පාඩම් 20ක් කවර් කරන්න තියෙනවානේ. පාඩම් 20ක් කවර් කරන්න තියෙනවානේ මේ අද මුලින්ම අපි දැන්නට රෑ වුණා. මම සාමාන්‍ය මීට කලින් පටන් ගමු අපි 10 මාට විතර ඊළඟ දවසේ පටන් ගන්නකොට වැස්සත් එක පොඩ වැඩි ඇදුණා. අපි දැන්ට මේ පරමාණුක විද්‍යාවේ පදාර්ථයේ පාඩම කෙමිස්ට්‍රි පාඩයෙන් පටන් ගමු. තුන්වෙනි පාඩුවේ. ඒ පාඩයෙන් පටන් ගන්න ඕගොල්ලෝ ළමයි පොඩ වරද්දන්නේ. පදාර්ථයේ ව්‍යුහය. ඒ පාඩුවෙන් පටන් ගන්න වැඩි ඉස්සරහට යන්න. අපි ඔතනින් ස්ටාර්ට් කරමු. පදාර්ථයේ ව්‍යුහය. පදාර්ථයේ ව්‍යුහය මේක කිව්වා මට ෆයිල් එකක් ගන්න කියලා කිව්වා මේ ෆයිල් එකත් අප්ඩේට් කරන් යන්න ඕනේ. මම හෙට දවස් ඇතුළත වගේ දාන්නම් වට මේ PDF එකක්. ඒ PDF එකේ print out එකක් ගන්න ඕනේ. ඒ PDF print out එකක් ගන්න ඕනේ. මම පාඩමෙන් පාඩමට ප්‍රශ්න දානවා. දැන් උදාහරණයක් අද මේ පාඩම තමයි ටාගට් එක. මේක විතරක් අද කරමු පාඩම් 4ක් වදින වෙලාවක් නැහැ දැන්. මේක විතරක් හදලා දීමු මේ පාඩම සම්පූර්ණයෙන් හොඳට ක්ලියර් එකට ආයි මතක් කරලා දෙන්න සම්පූර්ණයෙන්ම මේ ඔයාලට මම පාඩම් ටික දාලා මෙහෙම වහුවක් වගේ දාලා දෙන්නම් මේ පාඩම් ටික මෙහෙම දාලා ඒ කියන්නේ මෙහෙම තීරුවක් හිතන්නකෝ ඔක ආවර්තක කොහොම තියෙන්නේ මම දන්නවා පාඩමේ අංකය පාඩම ආවරණය කරන දිනේ ඒ කියන්නේ දැන් උතර ඉන්දී සමහරට ලයිව් එක සම්පූර්ණයෙන් බලන කට්ටිය ඉන්දී තීරුව පේනවා ලයිව් එක සම්පූර්ණයෙන් බලන කට්ටිය ඉන්දී අකුණු ගන්න නෙමෙයි හදේ පොඩ්ඩයි අකුණු ගන්න නෙමෙයි හොඳේ ලයිව් එක සම්පූර්ණයෙන් බලන කට්ටිය ඉඳී නැත්නම් රෙකෝඩින් එක බලන කට්ටිය ඉඳී කොහොමද කවන්නේ මෙතන පාඩමේ අංකය මම ඒවට වගු දාලා තියෙනවා මම මේක ක්ලාස් එකේ කිව්වේ නේ කපටි කපටම කිව්වේ නැත්තේ මොකද මේක ලයිව් එකකින්ම බලන්න ඕනේ මේක දන්නේ නැහැ කියලා කියනවා මේක බලලා නැහැ කියන එක මේකෙන් විතරනේ මේක ඇහෙන්නේ මම පන්තිදී කිව්වේ නැහැ හරි මෙතන පාඩමේ අංකය දානවා උදාහරණයක් මේක 1 2 3 කියලා මම පාඩමේ අංක ටික දාලා තියෙනවා 5 6 7 ආදී වශයෙන් මම පාඩමේ අංක ටික දාලා තියෙනවා මෙතන පාඩමේ නම ලියනවා දැන් තුන්වෙනි පාඩම පදාර්ථයේ තියෙනවා පදාර්ථයේ ව්‍යුහය කියලා ඔය වගේ පදාර්ථයේ ව්‍යුහය කියන පාඩම දානවා හරි ඔයා මේකේ අප්ඩේට් එකක් මට දෙන්න ඕනේ ඔයා මේ පාඩම් බලන්නේ කවදද කියන එක. උදාහරණයක් මේක දැන් බලන කෙනෙක් නම් ඔයා මේ පාඩම් බැලුවේ අද දවසේ. ඔයා මෙතන මේ තීරුවේ දාන්න ඕනේ අද දවසේ දාන්න ඕනේ. 2025 10 12 කියලා මේකට දාන්න ඕනේ. එතන දාන්න ඕනේ. 12 13 කමන්නේ මොකක් හරි පටන් ගත්තේ 12 නේ 13 ඉවර කරාට 12 කියලා දාන්න ඕනේ. හරි. සහ මම කිව්වනේ අදාළ පාඩමෙන් පාඩමට ප්‍රශ්න ටියුට් එකක් දෙනවා කියලා. ඒ ප්‍රශ්න ටියුට් එක කරලා ඒ ප්‍රශ්න ටික කරපු දවස ඔයා මේක අප්ඩේට් කරලා දාන්න ඕනේ. ඒ කියන්නේ අද කරා නම් අද දවසම දාන්න ඕනේ. එහෙම කළා ඒ දවසම මේකේ දාන්න ඕනේ. හරි ඒ අප්ඩේට් එක ගන්න ඕනේ ඉතින් ෆයිල් එක ඇස්සේ ප්‍රශ්න ටියුට් එක පැක් කරලා තියාගන්න ඕනේ මම අර ගෲප් එක හදපු හින්දා මම මේක අර යම් තාක් දුරට බෝඩ් එකේ පිරුණාට පස්සේ ඒකේ ෆොටෝ එකක් මොකද ඔයාලට ලියා ගන්න තරම් ලොකු වෙලාවක් දෙන්න අමාරුයි ෂෝට් නෝට් එකක මම නෝට් එක පෙළගස්සන බෝඩ් එකේම ඒක මම ගෲප් එකට ෆොටෝ එකක් දාන්නම් පස්සේ ඔය ඒක පෙළගස්සලා ෂෝට් නෝට් එක වගේ ගහ ගන්නත් ඕනේ හරි ඒතර ෆයිල් එක ඇස්සේ මුලම මේක අලවන්න මේ කොලේ ෆයිල් එකේ ඇතුල් පැත්තේ පළවෙනි පැත්තේ මේක අලවන්න අලවල මට මේකෙන් බලලා දකින්නවා කවදද මේ වැඩේ කරුවා මේ වැඩේ කරාද නැද්ද කියන එක මට මේකෙන් බලා ගන්න පුළුවන් සහ ෆයිල් එක ඇතුලේ ෂෝට් නෝට් ටික වෙනම වැටෙන්න ඕනේ ඊට අමතරව ප්‍රශ්න කරපු ටික print out එකක් අරගෙන ප්‍රශ්න ටික කළා ප්‍රශ්න ටික print out එකක් අරගෙන කොලවල කරලා ඒක ඔක්කොම ස්ටෙප් ල කරලා අර ෆයිල් එක අස්සට දාලා තියාගන්න ඕනේ හරි එතන මට ෆයිල් එක අතර ගත්තකම බලද හැකි ඔයා මේ අදාළ පාඩම කවර් කරාද සහ ඒ පාඩමේ ප්‍රශ්න ටික කරාද කියන එක. ඔහොම සාමාන්‍ය දවස් 5ක් 6ක් ඇතුළත සම්පූර්ණ වැඩේ ආවරණය වෙනවා. ඔයාලට පුළුවන් දවස් 5ක් 6ක් ඇතුළත වෙනකොට පාඩම් 20මයි මතක් කරගන්න ෂෝට් නෝටුත් එක්ක. හරි කොහොමද වැඩේ යන විදිය. වැඩේ යන දොළුයි තියෙනවනේ දැන්.
හරි මේ පටගම අපි කතාව. ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා තමයි මුලින්ම පරමාණුව පිළිබඳ අදහසක් ඉදිරිපත් කරේ. අපි ඉතින් කතා පටන් ගමුකෝ ජෝන් ඩෝල්ටන්. එයා කිව්වා පදාර්ථයේ තියෙන සෑම දෙයක්ම පදාර්ථය නැත්නම් මෙහෙම කියමුකෝ අවකාශයෙන් තියෙන චූටිම කාලේ ටිකත් අවකාශයේ තියෙන දේවල් කොටස් දෙකකට බෙදන්න පුළුවන් ශක්තියින් හා පදාර්ථ කියලා. එවනේ ශක්තියින් කියලා එක වර්ගයක් තියෙනවා පදාර්ථ කියලා තව වර්ගයක් තියෙනවා. හරි ශක්තියක් කියලා කිව්වේ අවකාශයේ ඉඩක් ගන්න නැත්නම් ස්කන්ධයක් නැත්නම් ඒවට කියනවා ශක්තියින් කියලා. අවකාශයේ ඉඩක් ගන්නව නම් ස්කන්ධයක් තියෙනවා නම් ඒවට කියනවා පදාර්ථ කියලා. පදාර්ථ වර්ග තුනකට බෙදුවා ඝන ද්‍රව වායු කියලා. ඔහොමනේ කතාව අර බේසික් එකේ ස්ටාර්ට් කරන්නේ. හරි. පදාර්ථ ගැන ජෝන් ඩෝල්ටන් මුලින්ම අදහසක් ඉදිරිපත් කරනවා. ජෝන් ඩෝල්ටන් කියනවා මම ඉතින් පටන් ගන්න පාඩමට එන්නම්. ඩෝල්ටන් කියනවා පදාර්ථයේ සියලුම දේවල් කියන පදාර්ථයේ තනුම් මේකකය පරමාණුව කියලා කියනවා. මෙයා තමයි පරමාණු කියන වචනේ මුලින්ම එළියට දාන්නේ. මෙයා තමයි පරමාණුව කියන වචනේ එළියට දාන්නේ. පරමාණුව කියලා එයා අදහසක් ඉදිරිපත් කරනවා. කියන්නේ පදාර්ථයේ තනුම් මේකකය පරමාණුගේ සියලුම පදාර්ථ තැනිලා තියෙන්නේ පරමාණුව කියලා එකකින් මේ පරමාණුව කියන එක ආයි කුඩා කොටස් වලට වෙන් කරන්න බෑ වගේ එකක් කියනවා. හරි වැරදි පොර කියන කතාව පරමාණු ආයු උපපරමාණු කොටස් වලට වෙන් කරන්න පුළුවන්. හැබැයි අර මුලින්ම අදහසක් ඉදිරිපත් කරන්නේ ජෝන් ඩෝල්ටන් කියන එක නම්. ඒ කියන්නේ එයා කියනවා පදාර්ථයේ තනුම් මේකක පරමාණුව කියලා. එතන පරමාණුව කියන එක නිර්වචනය කරන්නේ පදාර්ථයේ තනුම් මේකකය කියලා. පදාර්ථයේ තනුම් මේකකය කියලා එයාගේ නිර්වචනය කරනවා. හරි. පස්සේ පසුකාලීනව පරමාණු අස්සේ උපපරමාණු කක්ෂ තුනක් තියෙනවා කියලා හොයාගන්නවා. පරමාණු අස්සේ උපපරමාණු කක්ෂ තුනක් තියෙනවා කියලා හොයාගන්නවා. පරමාණු හැදලා තියෙන්නේ මොන එකද වෙලාද? උපපරමාණු කංශු. උපපරමාණුක අංශු එකතු වෙලා තමයි පරමාණු හැදලා තියෙන්නේ කියලා පස්සේ තහවුරු කරගන්නවා. හරි. උපපරමාණු අංශු තුනක් වෙන පස්සේ හොයාගැනීම කරනවා. මොකද්ද? ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය මට ඔක්කොම ලියන්න බෑ දැන් මතක් කරගෙන යන්න නියුට්‍රෝනය අපි ඉලෙක්ට්‍රෝනය සංකේතවත් කරනවා E අකුරෙන් සිම්පල් E අකුරෙන් ප්‍රෝටෝනය සංකේතවත් කරනවා සිම්පල් P අකුරෙන් නියුට්‍රෝනය සංකේතවත් කරනවා සිම්පල් N අකුරෙන් හරි ආරෝපණය ගැන දවසක් ගත්තොත් සාපේක්ෂ ආරෝපණය ඉලෙක්ට්‍රෝනයක් සාපේක්ෂව ඍණ එකයි කියලා කියනවා ප්‍රෝටෝනයක් සාපේක්ෂව ධන එකයි කියලා කියනවා මට ආරෝපණයක් නැහැ ආරෝපණ බිඳුවයි හරි ඇත්ත ආරෝපණය ගත්තොත් 1.6 වැඩි කිරීම 10 කූලෝම් වගේ අගයක් තියෙන්නේ ඒකට කියනවා නිරපේක්ෂාගය කියලා ඒක ඕනේ අපිට සාපේක්ෂාගය දැනගත්ත නම් ඇති O level වලට ඉලෙක්ට්‍රෝනයේ සාපේක්ෂ ආරෝපණය ඍණ එකයි ප්‍රෝටෝනයක සාපේක්ෂ ආරෝපණය ප්‍රෝටෝනය ලියලා දිනුනේ සාපේක්ෂ ආරෝපණය ධන එකයි හරි ඔයත් එක මතක් කරගත්තොත් ඉලෙක්ට්‍රෝනය සහ ප්‍රෝටෝන ස්කන්ධ අතර අනුපාතය ස්කන්ධය වගේ සඳහා මේ ගත්තොත් ස්කන්ධය ගත්තොත් ඉලෙක්ට්‍රෝනයට වඩා ප්‍රෝටෝනේ සෑහෙන බරයි ප්‍රෝටෝන එක බර එකයි නම් ඉලෙක්ට්‍රෝන එක බර 1.1840 කියලා කියන්නේ ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් බර ප්‍රෝටෝන එක බරෙන් 1840 පංගුවක් කියන්නේ ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ගොඩාක් බරින් අඩු කට්ටියක් හරි ඒක ස්කන්ධය සෑහෙන අඩුයි ස්කන්ධය සෑහෙන අඩුයි. හරි. හොයාගත්ත කෙනා මතක් කරගත්තොත්, කියන්නේ සොයාගැනීම කරපු කෙනා මතක් කරගත්තොත් ඉලෙක්ට්‍රෝන හොයාගත්තේ කවුද? ඉලෙක්ට්‍රෝන හොයාගත්තේ J.J. Thomson. ඉලෙක්ට්‍රෝන හොයාගත්තේ J.J. Thomson. ප්‍රෝටෝන හොයාගත්තේ Ernest Rutherford. නියුට්‍රෝන හොයාගත්තේ James Chadwick. හරි. ඔය තුන් දෙනා යන්නේ. හරි. මම පළවෙනි තීරුව ලිව්වේ සංකේතය, ඊළඟ තීරුව ලිව්වේ සාපේක්ෂ ආරෝපණය. කොලයක් කරනවා ටික දාගත්තත් කමන්නේ අපිට පුළුවන් විදිහට නැත්තම්. එක දිගට අහන් ඉන්නත් බෑනේ. මාත් එක අහන ගමන්ම ලියලා වැඩේ යන ලස්සනට. හරි පෙතර හොයාගත්තේ J.J. Thomson. ඊට පස්සේ හොයාගත්තේ මේක හොයාගත්තේ Ernest Rutherford. මේක හොයාගත්තේ James Chadwick. හරි ඒතර මේ වැඩේ ගන්න හරියට හොඳයි මොකද මේක අද පටන් ගත්තේ 11 වසරේ කට්ටියත් ඉන්නවනම් අවුලක් නැහැ ඉතින් ඒකට තම මාස 3යි තියෙන්නේ අර සෑහෙන්න කෙලවෙලා තියෙන කෙනෙක්ට පාඩම් 20ක් ගොඩ දාගන්න පුළුවන් දවස් 5කින් සම්පූර්ණ තීරීම් නෝට් එකක් ලියන්න දෙකේ විශේෂත්වය එතන සම්පූර්ණ තීරීම් ටික කතා කරනවා මේ 11 වසර කෙනෙක්ට උනත් අර සම්පූර්ණයෙන් කෙලවෙලා ඉන්න කෙනෙක්ට උනත් මේකෙන් එයාට ගේමක් ගහ ගන්න පුළුවන් මේක වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන් 10 වසර කට්ටියට මොකද වගේ මේ කාලය ඇතුළත මොනවා හරි වැරදීමක් හින්දා මොනවා හරි අතපසු වීමක් හින්දා මිස් වෙච්ච දේවල් ටික මේ වෙලේ කවර් කරගන්න පුළුවන් එහෙනම් මේක පොඩ්ඩක් අර විශේෂ සැලකිල්ලකින් බලන්න මම මේකත් නොසලකා හැරියොත්
11 වසරට යන්න වෙන්නේ ගොඩාක් ප්‍රශ්නත් එක්ක මේක හොඳට කියා කළා මේක පොඩක් බහැලා මේ වැඩේ කරගත්තොත් ප්‍රශ්නයක් නැතුව 11 වසරට යන්න පුළුවන්. ඒක හොඳ ලකුණක් එක්ක 11 වසරට යන්න පුළුවන්. ඒක ඔළුවේ තියාගෙන බලන්න හොඳේ මම පන්තියේදී තෝ කිව්වා ඔළුවේ තියාගෙන ඉස්සරහට යන්න. හරි. එතකොට ඊට පස්සේ උපපරමාණු අංශ තුන හොයාගත්තට පස්සේ උපපරමාණු අංශ තුන පරමාණු වස්සේ තියෙන්නේ කොහොමද? පරමාණුව කියන එක හැදලා තියෙන උපපරමාණු අංශ තුනකින් නම් ඒක හරි. උපපරමාණු අංශ තුන පරමාණු වස්සේ තියෙන්නේ කොහොමද කියලා විද්‍යාඥයෝ එක එක පරීක්ෂණ කරා. මුලින්ම කරේ ජේ.ජේ. තොම්සන් ප්ලම් පුඩින් ආකෘතිය. ඒකට ඉගෙන ගන්න නැහැ සිලබස් එකේ මම ඉඳ කියන්නේ නැහැ. ඔයාලට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතිය. එයා මෙන්න මෙහෙම කතාවක් කියනවා. හරි. න්‍යෂ්ටිය කියලා සංකල්පයක් කතා කරනවා. න්‍යෂ්ටි කියලා එකක් තියෙනවලු. න්‍යෂ්ටිය හැදලා තියෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි වලින්ලු. න්‍යෂ්ටි කියන එක හැදලා තියෙන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි වලින්ලු. හරි. ඒ ප්‍රෝටෝන හා නියුට්‍රෝන එක හැදිච්ච න්‍යෂ්ටි වටා ස්ථාවර ශක්ති මට්ටම් තියෙනවලු කැත වුණා වැඩේ. කමන්නේ වැඩි හිතන්න එපා. ස්ථාවර ශක්ති මට්ටම් තියෙනවලු. ඒ ස්ථාවර ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන ඉහළ වේගෙන් ගමන් කරනවලු. මම මේක දෙක අඳින්නම් පැත්තක නිකන් පොඩියට. ඒක පැහැදිලි කරන්න මෙයාව ගන්නම්කෝ. ඉලෙක්ට්‍රෝන අධික වේගෙන් ගමන් කරනවලු. හයියෙන් ගමන් කර ඉන්නේ. හරි. මේක හරියට සමාන කරනවා සූර්යයා වටා ග්‍රහලෝක ගමන් කරන විදිහටමලු සූර්යයා වටා ග්‍රහලෝක ගමන් කරන විදිහටමලු න්‍යෂ්ටි වටාම ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. ඒකයි මේකට ග්‍රහාකෘතිය කියලා කියන්නේ. හරි. දැන් පොඩි කේස් එකක් තියෙනවා. මතක් කරගමු කිව්ව කතාව ටික. දැන් න්‍යෂ්ටියේ තියෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝනනේ. නියුට්‍රෝනයට නම් ආරෝපණයක් නැහැ. නියුට්‍රෝනයේ ආරෝපණය බිඳුවයි. ප්‍රෝටෝනට ධන ආරෝපණයක් තියෙනවනේ. ඒතර න්‍යෂ්ටිය සමස්තයක් වශයෙන් ධන ආරෝපිතයි. න්‍යෂ්ටිය සමස්තයක් වශයෙන් ධන ආරෝපිතයි. ඒතර න්‍යෂ්ටිය ධන ආරෝපිත උනේ ප්‍රෝටෝන හින්දාද? නියුට්‍රෝනට ආරෝපණයක් නැහැනේ. ප්‍රෝටෝන හින්දා න්‍යෂ්ටිය ධන ආරෝපිත වුණා. ඉලෙක්ට්‍රෝන කොහොමද මොන ආරෝපිතද? ඉලෙක්ට්‍රෝන කොහොම මොන ආරෝපිතද? ඍණ ආරෝපිතයිනේ. එයින්ද මේ ධන ආරෝපිත න්‍යෂ්ටිය සහ ඉලෙක්ට්‍රෝන අතර මොනවද ඇති වෙන්න ඕනේ? ආකර්ෂණ බලයක් ඇති වෙන්න ඕනේ. මොනවද තියෙන්නේ? ආකර්ෂණ බලයක්. හරි. මෙතන ඇති වෙන ආකර්ෂණ බලයක් ඇති වෙන්න ඕනේ. ආකර්ෂණ බලය. ආකර්ෂණ බලයක් ඇති වෙන්න ඕනේ. හරි. ඉතින් ඔය ආකර්ෂණ බලය විතරක් තිබ්බනම් ටික වෙලාවක් ගියාට පස්සේ ඔය ඉලෙක්ට්‍රෝනේ න්‍යෂ්ටිය මත ඇදිලෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය මත ඇදිලෙන්න ඕනේ. මේක බලයක් තියෙනවනේ. ඒකට ඇදිලෙන්න ඕනේ. හරි. එහෙම වෙන්නේ නැහැ. හරි. එහෙම නොවෙන්න තමයි මේ ඉහළ වේගෙන් කැරකෙන්නේ. මේ ඉහළ වේගෙන් කැරකෙන්නේ. මතකද මම ඔයාලට කිව්ව උදාහරණේ? අර බෝතලයක් අරගෙන භාගයකට වතුර පුරවලා මම කිව්වේ කොහොමද? පොඩි ප්ලාස්ටික් බෝතලයක් ගත්තා. මූඩිය ගැලෙව්වා. වතුර භාගයක් විතර පිරෙව්වා. භාගයට අඩුවෙන් පිරෙව්වා. බෝතලේ කටට නූලක් ගැට ගැහුවා. පස්සේ බෝතලේ නූලෙන් අල්ලලා බෝතලෙන් අල්ලලා නූල නෙමෙයි නූලෙන් අල්ලලා බෝතලේ ඔළුව වටේ හයියෙන් කරකෙව්වා. හරි. එහෙම කරගනකොට වතුර ටික තල්ලු උනේ බෝතලේ කට දිහාට නෙමෙයි බෝතලේ අඩිය දිහාට. තව අර උදාහරණයක් බස් එක යනකොට අනම්මන දාලා සිද්ධාන්ත ටිකක් කිව්වනේ. හරි. එහෙනම් බෝතලයක් මෙම හයියෙන් කරවනකොට ඒ වතුර ටික අඩියට තල්ලු උනේ. හරි. ඒ කියන්නේ මගේ අත හරියට කේන්ද්‍රය වගේ බෝතලේ අඩිය කියන්නේ කේන්ද්‍රෙන් ඉවතට. ඒ කියන්නේ හරියෙන් මෙයා වෘත්තයක කැරගෙනකොට කේන්ද්‍රෙන් ඉවතට බල ඇති වෙනවා. හරි. අපි ඔයාලට නමක් කියනවා මොනවද? කේන්ද්‍ර අපසාරී බල කියලා කියනවා. ඒතර ඉලෙක්ට්‍රෝන මෙම හයියෙන් මේක වටේ කැරගෙනකොට එළියට නිර්මාණය වෙනවා කේන්ද්‍ර අපසාරී බලයක්. කේන්ද්‍රයෙන් ඉවතට කේන්ද්‍ර කියන්නේ න්‍යෂ්ටියනේ. න්‍යෂ්ටියෙන් ඉවතට නිර්මාණය වෙනවා කේන්ද්‍ර අපසාරී බලය. කේන්ද්‍ර අපසාරී බලය. කේන්ද්‍ර අපසාරී බලය. හරි. දැන් වැඩේ පැහැදිලි. ආකර්ෂණ බලය කේන්ද්‍ර අපසාරීය බලයට සමානයි. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන ඉහළ පහළ යන්නේ ගාන්ටොය ශක්ති මට්ටම දිගේ ගමන් කරන්න පටන් ගන්නවා. ගාන්ටොය ශක්ති මට්ටම දිගේ ගමන් කරන්න පටන් ගන්නවා. හරි. ඉලෙක්ට්‍රෝන හොඳම ගියේ. ඔක තමයි අර්නස්ට් රදර්ෆර්ඩ් කිව්වේ. හරි. ඔය අර්නස්ට් රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතිය වැඩි දුරටත් විස්තර කරනවා නීල් බෝර් විසින්. එයා වැඩි දුරටත් විස්තර කරන කවුද? නීල් බෝර් විසින්. නීල් බෝර් මෙන්න මෙහෙම කතාවක් කියනවා. හරි. මම මේ පරමාණුවෙන් භාගය යන්දින්නේ. එයා කියනවා මේ න්‍යෂ්ටිය දේවල් තුනක් කියනවා. එයා කියනවා න්‍යෂ්ටියේ ඉඳලා ඈතට යන්න උපරිම උත්සාහ කරන්නම් මෙතන ඉඳ ගන්න. මෙහෙම කතාවක් කියන්නේ. හරි. මේ පළවෙනි ශක්ති මට්ටම මේ දෙවෙනි ශක්ති මට්ටම මේ තුන්වෙනි එක මේ හතරවෙනි එක. හරි. ඒක භාගයෙන් යන්නේ පරමාණු කට් කරලා භාගයෙන් යන්නේ. එයා කියන විදිහට න්‍යෂ්ටි ඉඳලා ඈතට යන්න මේ ශක්ති මට්ටම් දෙකක් අතර පරතරය අඩු වෙනවා. මේ ශක්ති මට්ටම් දෙකක් අතර ગેප් එක එන්නේ අඩු වෙනවා. එයා කියන්නේ කවුද? නීල් බෝර්. හොඳේ. නීල්ස් බෝර්. මේ සීන් එක කියන්නේ නීල්ස් බෝර්. මටලවන්නේ නැහැ. නීල්ස් බෝර්. විද්‍යාඥයෝ ගැනත් අහනවනේ. නීල්ස් බෝර්.
නීල්ස් බෝර් කියන විදිහට න්‍යෂ්ටි ඉඳලා ඈතට යන්න ශක්ති මට්ටම් දෙකක් අතර පරතරය අඩු වෙනවා එකක්. හරි. ආයෙ කියනවා මේ ශක්ති මට්ටම් වල ශක්තිය අගේ වැඩි වෙනවා. කියන්නේ පළවෙනි ශක්ති මට්ටමේ මොකක් හරි ශක්තියක් තියෙනවනේ. ඒ ශක්තියට වඩා වැඩි දෙවෙනි ශක්ති මට්ටමේ ශක්තිය අගේ. ඒ ශක්තියටත් වඩා වැඩි තුන්වෙනි ශක්ති මට්ටමේ ශක්තිය අගේ. හරි. එන්න න්‍යෂ්ටින් ඈතට යන ශක්ති මට්ටම් වල ශක්තිය අගේ වැඩි වෙනවා. හරි. එතන කාරණා දෙකක් දන්නවා. න්‍යෂ්ටි ඉඳන් ඈතට යන ශක්ති මට්ටම් දෙකක් අතර පරතරය අඩු වෙනවා. ඒ වගේම න්‍යෂ්ටි ඉඳලා ඈතට යන්න ශක්ති මට්ටම් වල ශක්ති අගේ වැඩි වෙනවා. හරි. තව කාරණයක් කියනවා මම මේ ASCII ලියන්න. ඒගොල්ලෝ මේ 1 2 මෙතන ලියලා දකින්න. 1 2 3 4 ශක්ති මට්ටම් 4 ඒගොල්ලෝ නම් කරනවා K L M N කියලා. දැන් නම් කරනවා 1 2 3 4 ශක්ති මට්ටම් ටික K L M N කියලා. නම් කළා නතර වෙන්නේ එක එක ශක්ති මට්ටමේ ඉන්න උපරිම ඉලෙක්ට්‍රෝන ගාන ගැන අදහසක් ඉදිරිපත් කරනවා. මතකද ඉලක්කම් ටික? ඔයාගෙන් අහන මතකද කියලා? K L M N වල ඉලක්කම් ටික මතකද? මොකද තියෙන්නේ? 2 8 18 32. කියන එක තේරුම පළවෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්න පුළුවන්. දෙවෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 8ක් ඉන්න පුළුවන්. තුන්වෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 18ක් ඉන්න පුළුවන්. හතරවෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 32ක් ඉන්න පුළුවන්. ඔන්න ඒ වගේ එක එක ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන ගැන අදහසක් ඉදිරිපත් කරනවා. හරි. කවුද එයා කිව්වේ? නීල්ස් බෝර්. හරි. ඒ කියන්නේ රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතිය වැඩිදුරටත් විස්තර කරනවා කවුරු විසින්ද? නීල් බෝර් විසින්. හරි. done. හරි. පස්සේ වාට ඉගෙන ගන්න තිබ්බා ස්කන්ධ ක්‍රමාංකය කියලා කිව්වේ පරමාණු ක්‍රමාංකය කියලා කිව්වේ. කොහෙද ලියන්නේ? උඩ ලියනද? ස්කන්ධ ක්‍රමාංකය කියලා කිව්වේ පරමාණු ක්‍රමාංකය කියලා ඉගෙන ගන්න තිබ්බා. හරි. අපි මූලද්‍රව්‍යයක් ගත්තාම මූලද්‍රව්‍යයේ වම් පැත්ත යටින් ලියනවා එයාගේ පරමාණු ක්‍රමාංකය. හරි. මූලද්‍රව්‍යයක වම් පැත්ත යටින් ලියන්නේ එයාගේ පරමාණු ක්‍රමාංකය. ඒ වගේම මූලද්‍රව්‍යයේ වම් පැත්තේ උඩින් ලියනවා එයාගේ ස්කන්ධ ක්‍රමාංකය. මේ යටින් ලියන එකට කියන්නේ පරමාණු ක්‍රමාංකය කියලා, උඩින් ලියන පද කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ. හරි. දැන් මෙහෙම ගමුකෝ. කාබන් එපා. ඔක්සිජන් 816 තියෙනවා. ඔක්සිජන් 816. හරි. මේ 8 කියන්නේ මොකද්ද එතකොට? මේ 8 කියන්නේ යගේ පරමාණු ක්‍රමාංකය. 16 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. 8 කියන්නේ පරමාණු ක්‍රමාංකය, 16 කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ආයි වගේ ඔළුවේ තියෙන්න ඕනේ මේ යටින් ලියන පරමාණු ක්‍රමාංකය සමානයි තියෙන ප්‍රෝටෝන ගණන හෝ ඉලෙක්ට්‍රෝන ගණනට. තාර්කික කියන වෙලාවක් නෑ මට අකල මතක් කරගෙන යනවා. ප්‍රෝටෝන ගණන හෝ ඉලෙක්ට්‍රෝන ගණනට සමානයි. ස්කන්ධ ක්‍රමාංකය කියන එක සමානයි ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුවට. ඒ කියන්නේ න්‍යෂ්ටියේ සීන් එකක් නේ කියන්නේ. මොකද ප්‍රෝටෝන නියුට්‍රෝන තියෙන න්‍යෂ්ටියනේ. න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතුවට සමානයි. මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය ප්‍රෝටෝන ගණනට හෝ ඉලෙක්ට්‍රෝන ගානට සමානයි පරමාණුක ක්‍රමාංකය. මෙහෙම ආවා කියමුකෝ. 8 17 අවස්ථාව ගන්න. 8 18 අවස්ථාව ගන්නකො. මේක සමස් විකිරණශීලී. ඔක්සිජන් 8 18 කියන විකිරණශීලී කෙනෙක්. ඒක තරුවක් දාන්නේ හොඳයි කියන එක නෙමෙයි විකිරණශීලී. හරි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන කීයද? ප්‍රෝටෝන කීයද? නියුට්‍රෝන කීයද? ලේසියෙන් හොයාගන්න පුළුවන් වාට. මේ යට තියෙන පරමාණුක ක්‍රමාංකය කෙලින්ම ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. ඉලෙක්ට්‍රෝන 8යි. ඒ වගේම යට තියෙන පරමාණු ක්‍රමාංකය කෙලින් ප්‍රෝටෝන ගානට සමානයි. ප්‍රෝටෝනත් 8යි. නියුට්‍රෝන ගාන හොයන්නේ ස්කන්ධ ක්‍රමාංකයෙන් අඩු කරන්න ඕනේ පරමාණු ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකයෙන් අඩු කරන්න ඕනේ පරමාණු ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය 18යි, පරමාණු ක්‍රමාංකය 8යි. ඒතර නියුට්‍රෝන කීයක් තියෙනවද? 10ක් තියෙනවා. නියුට්‍රෝන කීයක් තියෙනවද? 10ක් තියෙනවා. ඔන්න ඔහම ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ගන්න ටික හොයාගන්න පුළුවන්. පැහැදිලි මං කියන්නේ. ඔය තුර හොයාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේවට ධන ඍණ අයන දාලත් අපි කතා කරනවා. ධන අයන ඍණ අයන දාලත් එහෙම කතා කරනවා. මෙහෙම අවස්ථාවක් අපි ගමු. ඒ කියන්නේ ඔක්සිජන් 2- දැම්ම කියමුකෝ. ඒ කියන්නේ අපි -1ක් දාන්න ඉලෙක්ට්‍රෝන ගත්තා කියන එකට ප්ලස් දාන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරා කියන එකට. ලියන්න තු සිද්ධාන්ත කතා කරනවා. මයිනස් දාන්න ඉලෙක්ට්‍රෝන ගත්තා කියන එකට ප්ලස් දාන්න ඉලෙක්ට්‍රෝන පිට කරා කියන එකට. ඒතර පිට කරන්නේ හෝ ගන්නේ ඉලෙක්ට්‍රෝන විතරයි. හරි. ඒතර මෙතන ප්ලස් හෝ මයිනස් වැටුණා කියලා ප්‍රෝටෝන ගානවත් නියුට්‍රෝන ගානවත් හොයන විදිහවත් ඒකවත් වෙනස් වෙන්නේ නැහැ. ප්ලස් හෝ මයිනස් මත වෙනස් වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගාන විතරයි. මම මකනවා හැබැයි උදාහරණයක් ලියන්නට ගලා මකනවා. අපි ගමු नाइट्रोजन गमुको 714 3- 714 3- කියලා දිනවා. ඒක උදාහරණයක් ගමු. તો ඉලෙක්ට්‍රෝන කීයද, ප්‍රෝටෝන කීයද, නියුට්‍රෝන කීයද? දැන් නෝමල් මෙතන ගත්තාම ඉලෙක්ට්‍රෝන 7යිනේ තියෙන්න ඕනේ.
පරමාණු ක්‍රමාංකය 7 ඉඳන් ඉලෙක්ට්‍රෝන 7යි තියෙන්න ඕනේ. 7 වුණාට මෙතන 3- කියලා තියෙනවා. ඒ 3- කියන එකේ තේරුම මයිනස් කියන එක ගත්තා කියන එක 3- කියන 3ක් ගත්තා කියන එක. ඒතර 7ක් තියෙන කෙනා 3ක් ගත්තාම 10ක් මෙතන වෙන්න ඕනේ. එතකොට 10ක් වෙන්න ඕනේ. ප්‍රෝටෝන ගන්න වෙනසක් නැහැ. ප්‍රෝටෝන ගන්න නැහැ. ප්‍රෝටෝන 7ම තමයි. නියුට්‍රෝන ගන්න වෙන්නේ ස්කන්ධ ක්‍රමාංකයේ පරමාණු ක්‍රමාංකය අඩු කරලා 14න් 7ක් ගියාම 7ම තමයි. ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඒවා වෙනස් වෙන්නේ නැහැ. එයා ගත්ත මැග්නීසියම් 1224 2+. 1224 2+. මෙයා ගන්න ඉලෙක්ට්‍රෝන කීයද? නෝමල් 12ක් තියෙන්න ඕනේ. ඒ 2+ කියලා දෙකක් පිට කළා. 12ක් තියෙන කෙනා දෙකක් පිට කරාට පස්සේ දැන් කීයද තියෙන්නේ? 10යි තියෙන්නේ. 10යි තියෙන්නේ. හරි. ඒතර ප්‍රෝටෝන ඒක වෙනස් වෙන්නේ නැහැ. ප්‍රෝටෝන 12ම තමයි. නියුට්‍රෝන 24න් 12ක් ගියාම 12ම තමයි. 24න් 12ක් ගියාම 12ම තමයි. ඒ කියන්නේ ආරෝපණයක් ආව කියලා ප්‍රෝටෝන ගණන හෝ නියුට්‍රෝන ගණන හොයන විදිහ වෙනස් වෙන්නේ නැහැ. ආරෝපණයක් ආවම කියලා වෙනස් වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගණන විතරයි. ඉලෙක්ට්‍රෝන ඍණ නම් ඉලෙක්ට්‍රෝන අරගෙන ධන නම් ඉලෙක්ට්‍රෝන පිට කළා. ඒකත් එක්ක තියෙන ඉලෙක්ට්‍රෝන ගණන වෙනස් වෙනවා. හරි. නමුත් ප්‍රෝටෝන ගණන නියුට්‍රෝන ගණනත් වෙනස් වෙන්නේ නැහැ. හරි. ඒකත් ඔයගොල්ලෝ ඔළුවේ තියෙන්න ඕනේ. මම ඒ ටික බකල් දාන්න නේ. ඒ ටික හැමෝම දන්නවනේ මේ කාරණා ටික. ෆොටෝස් කරලා දාන්නම් කියලා කිව්වනේ ඊවුණා දාන්න බෑද සමස්ථානික තෝකස් වල ලියලා ඉන්නකො මාතෘකාව ඕනේ නැහැ මාතෘකාව මොකද සමස්ථානික තෝකස් වල ලියලා ඉන්නකො පස්සේ ෆොටෝ එක ගන්න බැරිය සමස්ථානික කියන මොනවාද සමස්ථානික කේස් එකේදී වෙන්නේ මේ යට එක සමානයි උඩ එක වෙන ලියන්නේ නැහැ හොඳේ එහෙම ලියනවා මොකද යට එක සමාන උඩ එක වෙනස් කියලා එනවා හරිනේ පරමාණු ක්‍රමාංකය සමානයි ස්කන්ධ ක්‍රමාංක වෙනස් හරි අපිට හම් වෙන සුලභ කෙනා හයිඩ්‍රජන්ගේ සමස්ථානිකය හයිඩ්‍රජන් එක එක තියෙනවා හයිඩ්‍රජන් 1 2 අවස්ථාව තියෙනවා හයිඩ්‍රජන් 1 3 අවස්ථාවක් තියෙනවා අපි සමස්ථානිකයක් කියන එක අර්ථ දක්වන්නේ එකම පරමාණුක ක්‍රමාංකයේ තියෙන නමුත් ස්කන්ධ ක්‍රමාංක වෙනස් පරමාණු ක්‍රමාංකයේ සමානයි ස්කන්ධ ක්‍රමාංකය වෙනස් එකම පරමාණු ක්‍රමාංකයේ තියලා වෙනස් ස්කන්ධ ක්‍රමාංක තිබොත් මොනවද අපි ඒවට කියන්නේ සමස්ථානික කියලා කියනවා හරි මේකලගේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ගණන් බැලුවොත් මම ලයින් එකේ ලියන් යන්නම් තුන් පාරක් ලියන්න බෑ මෙයා ප්‍රෝටියම් මෙයා ඩියුටීරියම් මෙයා ට්‍රිටියම් නම් තුන මතක තියෙන්න ඕනේ ප්‍රෝටියම් ඩියුටීරියම් ට්‍රිටියම් ප්‍රෝටියම් ඩියුටීරියම් ට්‍රිටියම් ප්‍රෝටියම් ඩියුටීරියම් ට්‍රිටියම් හරිනේ මේ ප්‍රෝටියම් මේ ඩියුටීරියම් මේ ට්‍රිටියම් හරි ප්‍රෝටියම් ඉලෙක්ට්‍රෝන එකයි මේකේ හින්දා ප්‍රෝටෝන එකයි මේ හින්දා නියුට්‍රෝන ගන්නවන්නේ මේකෙන් මේක අඩු කරන්න ඕනේ එකිනෙක ගියම කීයද බිඳුවයි තා වැදගත් මෙයා ලෝකේ ඉන්න එකම මූලද්‍රව්‍ය මෙයා නියුට්‍රෝන නැති හයිඩ්‍රජන්ගේ ප්‍රෝටියම් සමස්ථානිකයට විතරයි නියුට්‍රෝන නැත්තේ. නැත්නම් ලෝකෙ තියෙන අනිත් හැම මූලද්‍රව්‍යයකටම මෙයා හැර අනිත් හැම මූලද්‍රව්‍යයකටම නියුට්‍රෝන තියෙනවා. මෙයාට විතරක් නියුට්‍රෝන නැහැ. හරි. මෙයාත් විශේෂයි 1 1 1 මේ ඉලෙක්ට්‍රෝනත් එකයි ප්‍රෝටෝනත් එකයි දෙකෙන් එකක් ගියාමත් එකයිනේ. හරි. මෙයාට තමයි හැම එකෙම එක ගානේ තියෙන්නේ. ඩියුටීරියම්. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. ප්‍රෝටියම්ගේ වැදගත්කම එයා තමයි ලෝකෙන එක මූලද්‍රව්‍ය නියුට්‍රෝන නැති. ඩියුටීරියම් වැදගත්කම එයා තමයි තුනෙන් එක ගානේ ඉන්න කෙනා. සමාන ඉන්න කෙනා සමාන ඉන්න කට්ටිය ඉන්න ඕන තරම් ප්‍රශ්නයක් නැහැ. තුනෙන් එක ගානේ ඉන්න කෙනා එයා. ට්‍රිටියම් ගත්තට පස්සේ 1 1 2යි. ඒත් උගේ වැදගත්කමක් නැහැ. අර වැදගත් දෙවුන් දෙන්නෙක් අතර ඉන්න මූ නොවැදගත්කම හින්දා වැදගත් වෙනවා. සත්‍යව දිනන්නේ. මූ වැදගත් නැහැ හින්දා වැදගත්. එමුගේ වැදගත්කම නැති එක. හරි. මතක තියෙනවනේ. ප්‍රෝටියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. හරි. ඒතර සමස්ථානිකම ඔය උදාහරණ තව තියෙනවා කාබන් 6 12 තියෙනවා. කාබන් 6 13 තියෙනවා කාබන් 6 14 තියෙනවා හොඳින සමස්ථානික මම විකිරණශීලී අර ඉතිහාසයේ එහෙම ගන්නවා අර අස්ති වල වයස හොයාගන්න එහෙම මෙයා පාවිච්චි කරනනේ කාබන් 6 14 කලනීරකමේ අස්ති වල වයස එහෙම වෙන පාවිච්චි කරනවා ඩයිනෝසරයේ කම්මුණම අවුරුදු මිලියන ගණනක් පරණයි කියලා කියන්නේ වයස හරියට කියන්නේ උගෙන් අහලා කියන්නේ මේ අස්ති වල තියෙන කාබන් ප්‍රමාණය බලන්න හරි ඒකෙන් හොයන්න පුළුවන් ඔය වගේ පරමාණු ක්‍රමාංක සමාන ස්කන්ධ ක්‍රමාංක වෙනස්. නැත්නම් තව ඉදිරියට කියද හැකි. එකම ඉලෙක්ට්‍රෝන ගාණක් තියෙන, එකම ප්‍රෝටෝන ගාණක් තියෙන, නියුට්‍රෝන ගාණ වෙනස්. අන්න ඒවට කියනවා මොනවද? සමස්ථානික කියනවා. ඔයාලට කියනවා සමස්ථානික කියලා. හරි. දැන් ඔයා මේ වෙද්දි ජෝන් ඩෝල්ටන් හොයාගත්ත පරමාණුව ගැන දන්නවා. පරමාණුවේ තියෙන උපපරමාණුක අංශු ගැන දන්නවා. පරමාණු විතර උපපරමාණු අංශු ගැන දන්නවා. ඒ වගේ සංකේත දන්නවා ඒවට දාන ආරෝපණ දන්නවා ඒ වගේ ස්කන්ධ ගැන දහසක් කියනවා මේ නියුට්‍රෝන ස්කන්ධය ගැන ලොකු සඳහනක් කරන්නේ නැහැ අට දැනුමට අවශ්‍ය නම් නියුට්‍රෝනික ස්කන්ධය ප්‍රෝටෝන ස්කන්ධයට ආසන්න වශයෙන් සමානයි එක අහන්න නැහැ ඉලෙක්ට්‍රෝන හොයාගත්තේ ජේ.ජේ. තොම්සන් ප්‍රෝටෝන හොයාගත්තේ අර්නස්ට් රදර්ෆර්ඩ් නියුට්‍රෝන හොයාගත්තේ ජේම්ස් එඩ්වින් ඒ ටික දන්නවා සහ රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතිය මොන වගේද කියලා දන්නවා රදර්ෆර්ඩ්ගේ ග්‍රහාකෘතිය වැඩිදුරටත් විස්තර කරන නීල් බෝර් කිව්ව කාරණා තුනක් වා දන්නවා
න්‍යෂ්ටි ඉඳන් ඇතරන ශක්ති මට්ටම් දෙකක් අතර පරතරය අඩු වෙනවා. න්‍යෂ්ටිය සිට ඇතරන ශක්තිය මට්ටම් වල ශක්තියගේ වැඩි වෙනවා. ශක්තියගේ වැඩි වෙනවා. සහ එයා 1 2 3 4 ශක්ති මට්ටම් නම් කරා KLMN කියලා. සහ ඒ එක එක ශක්ති මට්ටමේ තියෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගැන අදහසක් ඉදිරිපත් කරා. ඒකත් කිව්වා. ඒ වගේම පාදන්නවා යටින් ලියන්නේ පරමාණු ක්‍රමාංකය, උඩින් ලියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන ගණනට හෝ ඉලෙක්ට්‍රෝන ගණනට. ස්කන්ධ ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන ගණනේ නියුට්‍රෝන ගණනේ එකතුවට. එහෙනම් ඔයාලට මූල ද්‍රව්‍යයක හරි ධන අයනයක හරි ඍණ අයනයක හරි ඉලෙක්ට්‍රෝන ගණන ප්‍රෝටෝන ගණන නියුට්‍රෝන ගණන ලියා ගන්න පුළුවන්. හරි ඒක ලියා ගන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි පාදන්නවා සමස්ථානික කියන්නේ මොනවද කියලා. පරමාණු ක්‍රමාංකය සමාන ස්කන්ධ ක්‍රමාංක වෙනස් ඒවට මොනවද අපි කියන්නේ? සමස්ථානික කියලා කියනවා. හරි. සමස්ථානිකට උදාහරණ දෙකක් අපි කතා කරා. හරි. පළවෙනි විදිහට ඔතනින් ක්ලිප් කරමුකෝ. හරි. ඊට පස්සේ අපිට කෙලිම ආවර්තිත අවකෝ ගැන කතා කරන්න තියෙන්නේ. ටික මම ගෲප් එකට දාන්න. කෙල්ලෙන්. මේ ළමයි මේ මම අර ෂෝට් නෝට් එකක් ගන්න ඕන නින්ද එක ගොඩේ පොඩ්ඩක් පැක් කරලා ලිව්වා. මම ඒක ලියනකොට ඔයගලන්ට පේනවද? ඒ තනිය ලියන වගේ සීන් නැද්ද දිනම? මේ ලියන මේ ක්ලාස් එකේ වගේ න පේන සයිස් එකට මම මේ ලිව්වේ. මට කියනකො ලයිව් එක ඇස්සේ මේ ටික පේනවද කියලා මේ ලියන අකුරු ටික එහෙම වෙන් වෙලා පේනවද? මට ලං කරලා ලිව්වේ. පේන්නේ නැත්නම් තව ඈඩ් කරලා ලියන්න පුළුවන්. ඒක ඇහුවේ. මොකදත් පේනවද? මොකද තත්ත්වේ පේනවද ස්ක්‍රීන්ෂොට් එකක් කිව්වද? එකත් හොඳයිනේ. ස්ක්‍රීන්ෂොට් එක ගන්නකොට මම ස්ක්‍රීන් එක අයින් වෙනවනේ මාවත් එක්කම ස්ක්‍රීන්ෂොට් එක ගාලා. හොඳයි. පේනවනේ හරිනේ. අවලන්නේ හරියි. මම වැඩි වුණා ෆොටෝස් ටික දාන්න මම ෆොටෝ එක ගහගත්තා. වැඩි වුණා ෆොටෝස් ටික දාන්න. හරි දෙවෙනි ඉදිරියට. ෆොටෝස් ටික දානවා ඒ රෙකෝඩින් එක තියෙනවයි කියලා බල බල ඉන්න එපා. පුළුවන් තරම ලියා ගන්න ලියනකොට. පොඩි ස්පීඩ් කතා කරන්න හොඳේ නැත්තම් බෑ. ක්ලාස් එකේ කතා කරන වේගයට වඩා වැඩි වේගයෙන් කතා කරනවා. නැත්නම් ඉවර කරන්න හම්බෙන්නේ නැහැ. රිවිෂන් එකක් නියන්නේ. හරි ආවර්තිත අවකෝ හිමීට බලමු. ආවර්තිත අවකෝ මොකද අර විද්‍යාවක් ගැන ඉගෙන ගන්න වෙන්නේ නෑ පුතෝ ආවර්තිත අවකෝ දන්නේ නැත්තම්. මේක දන්නේ නැත්තම් මෙතනින් එහාට කෙමිස්ට්‍රි විතරක් නෙමෙයි විද්‍යාවත් අනාතයි. මොකද ප්‍රශ්න කරගන්න ඉදිරි අවබෝධයක් දැනගන්න මෙයා ගැන හොඳ අවබෝධයක් තියෙනෝනේ. මෙයා ගැන දන්නේ නැතුව මුකුත් කරන්න බෑ. හරි. මේ කතාවේදී ඔයා සිලබස් එක ඇස්සේ මේ නිකන් 10 වසර ළමයට සාපේක්ෂව 11 වසර ළමයට සාපේක්ෂව නෙමෙයි. 11 වසර ළමයි මේට වඩා දේවල් දන්නවා. 10 වසර ළමෙක් ආවර්තිත අවකෝ ගැන දැනගත යුත්තේ මොනවද? මගේ සියල්ල එක දණ්ඩ ගන්න යන්නේ. හරි මෙතනදී සම්පූර්ණ ආවර්තිත අවකෝ ගැන කතා කරන්න යන්නේ. හරි. ටිකක් වෙලා යයි අපි කතා කරන් යමු. මුලින් මෝල් ද්‍රව්‍ය ටික ලියා ගන්න පුළුවන් වෙන්න බෑ. මුලින් මෝල් ද්‍රව්‍ය ටික ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ලියලෙමුද? හයිඩ්‍රජන් ඉඩ තියා ගන්න තව කාරණා ලියන්න තියෙන ඉඳා. හයිඩ්‍රජන් මෙතන හීලියම් අර පන්තියේදී කියන වගේ කියන්න කටහැරලා හයියෙන් කෑ ගාලා කියන බා ගෙදර මිනිස්සු ඉතින් මැනුම් අහන්න වෙන්නේ. හිමීට ෂේප් එකේ කියන්නේ. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් එක නිකම්ම කියවෙන්න ඕනේ. කාබන් नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियोन सोडियम मैग्नीशियम एल्यूमिनियम सिलिकॉन फॉस्फरस सल्फर क्लोरीन आर्गन पोटेशियम सह कैल्शियम ඔන්න ඔය 20 දෙනානේ ඉන්නේ 21 එකකට තියෙනවා තව තියෙනවා මෙතන ස්කැන්ඩියම් ටයිටේනියම් වැනේඩියම් ක්‍රෝමියම් මැංගනස් ෆෙරස් කොබෝල්ට්
කොපර් නිකල් සින්ක් ඔය ගොඩාක් තියෙනවා. ඉතින් තව ඉස්සරහට තියෙනවා. ඕල් වලට මෙච්චරයි. හරි. ආවර්තිත දවගේ මේ අතට තියෙන ඒවට අපි කියනවා කාණ්ඩ කියලා. කාණ්ඩ 8ක් පාට ඉගෙන ගන්න තියෙනවා. කාණ්ඩ 8ක් ඉගෙන ගන්න තියෙනවා. රෝමන් ඉලක්කමේ නම් කරන්න ඕනේ ඔය මට්ටමට. මේක රෝමන් ඉලක්කම් 1, මේක දෙවෙනි කාණ්ඩය, මේක තුන්වෙනි කාණ්ඩය අනිවාර්යයෙන් රෝමන් ඉලක්කම්ම දාන්න ඕනේ. මේක හතරවෙනි කාණ්ඩය, මේක පස්වෙනි කාණ්ඩය, මේක හයවෙනි කාණ්ඩය, මේක හත්වෙනි කාණ්ඩය, මේක අටවෙනි කාණ්ඩය. සහ ආවර්තිතාවගේ මේ අතර තියෙනවට අපි කියනවා ආවර්ත කියලා. ඔය ආවර්ත හතරක් ඉගෙනගෙන තියෙනවා. මේ පළවෙනි ආවර්තය සාමාන්‍ය ඉලක්කයෙන් දාන්නේ. මේ දෙවෙනි ආවර්තය, මේ තුන්වෙනි ආවර්තය, මේ හතරවෙනි ආවර්තය. මේක ඊළඟ කාරණය. දැන් දැනට මූල ද්‍රව්‍ය ටික මතක් කරා. ආවර්ත ටිකයි කාණ්ඩ ටිකයි මතක් කරා. හරි. ඊට පස්සේ ඔතනින් එහාට අපිට කතා කරන්න තියෙන්නේ මේ ඔය ආවර්තිතාවගේ ලෝහත් ඉන්නවා. අලෝහත් ඉන්නවා. ලෝහත් ඉන්නවා. ලෝහත් ඉන්නවා, අලෝහත් ඉන්නවා, ලෝහත් ඉන්නවා. හරි. අපි මුලින්ම ටච් කරගමු ලෝහ ටික. ඒක තමයි බලන්න ලේසියි. ලෝහ දෙකක් ඉන්නවා. ලෝහයක් කියලා කියන්නේ ලෝහ ගුණක් පෙන්වනවා, අලෝහ ගුණක් පෙන්වනවා. ඒ වර්ග දෙකම පෙන්වනවා. ඒ වගේ කෙනෙක්ට ඉන්නේ මේ බෝරෝනුයි සිලිකනුයි. අනිතර තොප්පියක් වගේ දාගන්න. හරි. කොහොමද ගන්නේ? කොළ පාට ගන්නද? මෙන්න මේ දෙන්න. බෝරෝනුයි සිලිකනුයි කියන දෙන්න ලෝහ. මෙන්න මේ දෙන්න ලෝහ. කියන්නේ ලෝහ ගුණක් පෙන්වනවා, අලෝහ ගුණක් පෙන්වනවා. හරි. එතනින් මෙහා ඉන්න හයිඩ්‍රජන් හැර ඉතුරු ඔක්කොම ලෝහ. මේ දෙන්නට මෙහා ඉන්න දැන් මතක තියාගන්න ඔක්කොම ටික. මේ දෙන්නට මෙහා ඉන්න හයිඩ්‍රජන් හැර ඉතුරු ඔක්කොම ටික ලෝහ. ඒ කියන්නේ ලිතියම් ලෝහයක්, බෙරිලියම් ලෝහයක්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, පොටෑසියම් කියලා. මෙන්න මේ ටික තමයි ලෝහ ඉන්නේ. අපිට ලෝහ ඉන්නේ 1, 2, 3, 4, 5, 6, 7යි. පැත්තක ලියන්න පුළුවන් ඕනේ නැහැ නේ. එහෙනම් ලෝහ. හරි. මේ දෙන්න ලෝහ. හරි. මේ පැත්තේ ඉන්න ඒ දෙන්නට දකුණු පැත්තේ ඉන්න ඔක්කොමයි මෙයයි අලෝහය. අලෝහ කීයක් තියෙනවද? 1, 2, 3යි. 1, 2, 3යි, 4යි, 5යි, 6යි, 7යි, 8යි, 9යි, 10යි, මුයි 11යි. හරිනේ. 11යි මෙතන 7යි, 18යි, 18යි මේ දෙන්නයි 20යි. ඔය මේ මැච් වෙලා එන්නේ. හරි. ඒතර ආවර්තතාවකයේ ලෝහ 7යි මෙතන මේකේ හොඳේ ලෝහ 7යි. අලෝහ 11යි. ලෝහ දෙකයි ආට ඉගෙන ගන්න තියෙන 20. එතන මෙහෙම වාක්‍යයක් දුන්නොත් ආවර්තිතාවකයේ බහුතරයක් මූලද්‍රව්‍ය ලෝහ වේ කියලා මේක අච්චපොතේ වාක්‍යයක්. ආවර්තිතාවකයේ බහුතරයක් මූලද්‍රව්‍ය ලෝහ වේ කියලා. 100%ක් හරි ආවර්තිතාවකයේ වැඩිපුර ඉන්නේ ලෝහ. ආවර්තිතාවකයේ වැඩිපුර ඉන්නේ ලෝහ. කියන්නේ මුළු ලොකු ආවර්තිතාවකව ගත්තා පස්සේ බහුතරයක් කට්ටිය ලෝහ. ඒක හරි. ඒක වරදක් නෑ. බහුතරයක් කට්ටිය ලෝහ. හරි. මෙතන මේ පොඩි එකාට සාපේක්ෂව අපිට 20කට සාපේක්ෂව කතා කරොත් දැන් වැඩිපුර ඉන්නේ අලෝහ වගේ පේනවා. ඒ සමස්ත ආවර්තකව ගත්තට පස්සේ වැඩිපුර ඉන්නේ කවුද? වැඩිපුර ඉන්නේ කවුද? ලෝහ. ඒක ඔළුවේ තියෙන්න ඕනේ. හරි. එකත් හරි. ඊට පස්සේ පළවෙනි කාණ්ඩයේ කට්ටියට සාමාන්‍යයෙන් කියනවා ශාර ලෝහ කියලා. මේ ළඟදී 11 හසුරේ කට්ටියකට තමුණා උත්තර දුන්නෙත් නැහැ. මේ පළවෙනි කාණ්ඩයේ කට්ටියට කියනවා ශාර ලෝහ කියලා. ශාර ලෝහ කියලා කියනවා. දෙවෙනි කාණ්ඩයේ කට්ටියට කියනවා ශාරීය පාංශු ලෝහ කියලා කියනවා. ශාරීය පාංශු ලෝහ කියලා කියනවා. ඇල්කයිල් මෙටල්ස්, ඇල්කයිල් අර්ත් මෙටල්ස් කියලා කියනවා. ලෝහ. මේවට විශේෂ නම් කියන්නේ මේ 8 වෙනි කාණ්ඩේ කෙනාට කියනවා උච්ච වායු, විරල වායු, නිෂ්ක්‍රීය වායු. ඔය නම් තුනේ මොක කිව්වත් කමක් නැහැ. නිෂ්ක්‍රීය වායු, උච්ච වායු, විරල වායු, නිෂ්ක්‍රීය වායු ඔය නම් තුනේ මොන නම කිව්වත් කමක් නැහැ. හරි. මේ 7 වෙනි කාණ්ඩේ කෙනාට කියනවා හැලජන කියලා කියනවා. 7 වෙනි කාණ්ඩේ කෙනාට හැලජන කියලා කියනවා. 6 වෙනි කාණ්ඩේ කෙනාට අහුවෙන එකක් නෑ සිලබස් එක තුල කමන්න මම කියලා දෙනවා. මේ 6 වෙනි කාණ්ඩේ කෙනාට කියනවා කැල්කොජන කියලා. කැල්කොජන කියලා කියනවා. හැලජනනේ. හැලජන. ලොකු නෝට් එකක් වටින්න අන්තිමට මම කියනවා. හරි. හතර එක කාණ්ඩේට ආවෙන නම් වලින් හඳුන්වනවා. හරි. ඊට පස්සේ දැනන් ඉන්න ඕනේ ඔය කාණ්ඩ අංකය කියන එක සමන්වවට ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න පුළුවන් නේද? මම මේ කසර දාන්නේ නැහැ. පළවෙනි ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 2යි පුළුවන්. 2ක් පිරුණා පස්සේ දෙවෙනි ශක්ති මට්ටමට දාන්න ඕනේ. ඒකේ 8යි පුළුවන්. මේක 8ක් කම්ප්ලීට් වුණාට පස්සේ ඊළඟ එකට දාන්න ඕනේ. ඒකෙන් 8යි උපරිම පුළුවන්. මෙතන 8යි 2යි 10යි 10යි 8යි 18ක් ලියවිලානේ අපිට උපරිම 20යි නෝනේ. ඒතර උපරිම මෙන්න මෙතන 2යි ලියවෙන්නේ. නෝම. හරි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔහොම ලියන්න පුළුවන්. දැනගන්න ඕනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වට පස්සේ
ලියන්නද පැත්තකි හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරලියම් බෝරෝන් කාබන් नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियोन सोडियम मैग्नीशियम एल्यूमिनियम सिलिकॉन फॉस्फोरस सल्फर क्लोरीन आर्गन पोटेशियम कैल्शियम निकल लिया था मोने ने मेरा दानो हाइड्रोजन इकाई हीलियम देकाई बेरिलियम देका एक बेरिलियम देका बोरोन देका तुना कार्बन देක 4 नाइट्रोजन देක 5 ऑक्सीजन देක 6 फ्लोरीन देක 7 नियोन देක 8 सोडियम देක 8 1 मैग्नीशियम देක 8 2 एल्यूमिनियम देක 8 3 सिलिकॉन देක 8 4 පුරවන්නේ දෙක 8 5 දෙක 8 6 දෙක 8 7 දෙක 8 8 තර දෙක 8 8 1 දෙක 8 8 2 මොන ඔටි ලියන්න බැරි කමන්නේ ඔටි කොහොමද ලියන්න පුළුවන් ඔයාලට හරි මේ ඔක ලියන්න හේතුව පරමාණු ක්‍රමාංකය හොදේ මේ පිළිවෙලට පරමාණු ක්‍රමාංකය ඕඩ එකට තමයි ආවර්තිතාවක හැදුවේ කවුද හැදුවේ Dimitri Mendeleev හරි ලෝද මෙය කියලා කෙනෙකුත් හිටියා ලෝද මෙය කියලා කෙනෙකුත් හිටියා එයා මෙන්ඩලීව් පටලවන්න එපා ප්‍රවීණීන් මෙන්ඩල් ඒ ග්‍රෙගරි මෙන්ඩල් ඒ දිමිත්‍රි මෙන්ඩලීව් දෙන්නේ එක මේකා දෙකම හැදුවේ නෑ දිමිත්‍රි මෙන්ඩලීව් හරි දිමිත්‍රි මෙන්ඩලීව් පරමාණු ක්‍රමාංකය පදනම් කරගෙන ආවර්තිතාවක හැදුවේ මේ පිළිවෙලට පරමාණු ක්‍රමාංකය තියෙන එකේ මුගේ පරමාණු ක්‍රමාංකය එකයි ඒකේ මුට ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ මුට ඉලෙක්ට්‍රෝන දෙකයි परमाणु क्रमांक නැත්නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තමයි පදනම් වුනේ මුට 3යි මුට 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි ඔය පිළිවෙලට ගියේ හොඳේ 11යි මුට ඉලෙක්ට්‍රෝන 12යි 13යි මෙතන ඉලෙක්ට්‍රෝන 14යි එතන 15යි 16යි 7යි 18යි 19යි 20යි අතර ඉලෙක්ට්‍රෝන ගන්න බලලා ආවර්තිතාවක ඉන්න තැන බලලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන් කේස් එකක් නැහැ හරි මම කීකී හිටිය කතන්දරේ මම මේක ගලපන්න ගත්තේ මේ කාණ්ඩාංකයෙන් කියවෙනවා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්න. ඒ කියන්නේ පළවෙනි කාණ්ඩයේ කට්ටියගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. මම මේක බොහොම අඳුර පැහැදිලි වෙනවානේ. हाइड्रोजन में අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි ලිතියම් में අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි සෝඩියම් में අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි පොටෑසියම් में අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකයි හරි කාණ්ඩාංකය කියන එක සමාන වෙනවා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්නට තව බලමු රැන්ඩම් බලමු ඔක්සිජන් में या 6 වෙනි කාණ්ඩේනේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6 මේ සල්ෆර් में අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6 හරි තර්කය ගන්න කාණ්ඩාංකය සමාන වෙනවා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්නට කාණ්ඩාංකය සමාන වෙනවා අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්නට ඒකත් හරි මේ ආවර්තාංකය සමාන වෙනවා එකේට හැර හොඳේ මේ මුට හැර මුත විශේෂක මේ හීලියම් දැන් ඌ ගත්තාම හීලියම් ඉලෙක්ට්‍රෝන දෙකයිනේ තියෙන අවසාන ශක්ති මට්ටමේ ඒ මොකද දෙවෙනි කාණ්ඩේ වෙන්න බෑ ඌ විතර පොඩි පිස්සුවක් නටුවා ඌ උච්ච වායුවක් හොඳේ ඒඳ ඒ කොටට දැම්මා ඌ විතර පොඩි පිස්සුවක් නටුවා ඒ හැරන්නේ ඔක්කොම ඒ තරකේ වළංගුයි හරි ඒ වගේම මේ ආවර්තාංකේ සමානයි ශක්ති මට්ටම් ගන්නට කියන ආවර්තයක එකයි නම් ශක්ති මට්ටම් එකයි තියෙන්නේ මේ දෙන්නට ශක්ති මට්ටම් එකයි තියෙන්නේ හරි දෙවෙනි ආවර්තයේ ලිතියම් ඉඳන් නියොන් දක්වානේ ලිතියම් ඉඳන් නියොන් දක්වානේ බාර මේ එයාමටම ශක්ති මට්ටම් දෙක ගන්න තියෙනවා ශක්ති මට්ටම් දෙක ගන්න ඊට පස්සේ ඉතින් සෝඩියම් ඉඳන් ආගන් දක්වානේ එයාබානේ හැමෝටම සෙට් එකට ශක්ති මට්ටම් 3 ගන්න තියෙනවා. මුන්දරට ශක්ති මට්ටම් 4ක් තියෙනවා. මුන්දරට ශක්ති මට්ටම් 1යි මේ. ශක්ති මට්ටම් 1යි පළවෙනි ආවර්තේ. ශක්ති මට්ටම් 2යි දෙවෙනි ආවර්තේ. ශක්ති මට්ටම් 3යි තුන්වෙනි ආවර්තේ. ශක්ති මට්ටම් 4යි හතරවෙනි ආවර්තේ. ඒකවලුයි තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්න සමාන වෙනවා කාණ්ඩාංකයට. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්න සමාන වෙනවා මොකටද? කාණ්ඩාංකයට. ඒ වගේම ශක්ති මට්ටම් ගන්න සමාන වෙනවා ශක්ති මට්ටම් ගාන සමාන වෙනවා ආවර්තාංකයට. ශක්ති මට්ටම් ගාන ආවර්තාංකයට සමානයි. හරිනේ. ඒකත් ක්ලියර්. ඒකත් හරි. ඔක්කොම බිල්ලට බෙලා ගස්සනවා.
නම් ටික දන්නවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියා ගන්න දන්නවා. කාණ්ඩාංකී තේරුම දන්නවා. ආවර්තංකී තේරුම දන්නවා. දැන් පොඩ්ඩක් කියමු බරපතල කතාව වලට. අපිට ආවර්තිතාවකගේ විචලන දෙකක් කතා කරන්න තියෙනවා. විචලන දෙකක් කතා කරන් තියෙනවා. පළවෙනි විචලනය තමයි පළමුවෙනි එකේ ශක්තිය. පළමුවෙනි එකේ ශක්තිය. අවුලක් නෑ නේ මොකුත්. මොන අවුලක් තිබ්බොත් මට පණිවිඩයක් දෙන්න. අවුලක් නම් පේන මට්ටමේ නෑ. chat එක open එකේ තියෙන මොන අවුලක් තිබ්බොත් chat එකට දාන්න වෙන මොකුත් දාන්න එපා. මොනවාර තියෙන දෙයක් chat එකට දාන්න. මට මැසේජ් එකක් කරලා chat එකට දෙකම මම දෙකම බලන් ඉන්නේ. හරි. කතාවට ඉස්සරහට ගියොත් අපිට මේ ආවර්තික විචලන දෙකක් කතා කරන්න තියෙනවා. මොකොත් කන්න බෑ හොඳේ කන්න නැතුව ඉන්න ඕනේ. අකහන් ඉන්නේ නැහැ හොඳේ. හරි නෑ නේද? හරි ආවර්තික විචලන දෙකක් කතා කරන්න තියෙනවා. මොකද්ද දෙක? අයනීකරණ ශක්තිය පළමුවෙනි එක ශක්තියයි විද්‍යුත් ඍණතාවයයි. දෙකක් කතා කරලා තියෙනවා. පළමුවෙනි එක ශක්තියයි විද්‍යුත් ඍණතාවයයි. මතක් කරගත්තොත් නිර්වචන දෙක. අච්චපතත් ඔන්න ළඟට ගන්න. නිර්වචන දෙක මතක් කරගත්තොත් කොහොම නිර්වචන දෙක එන්නේ? පළමුවෙනි එක ශක්තිය කියලා කියන්නේ වායුමය අවස්ථාවේ පවතින පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය අවස්ථාවේ පවතින ඒක ධන අයනයක් සෑදීමට ලබා දිය යුතු අවම ශක්තිය. වායුමය අවස්ථාවේ පවතින පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය අවස්ථාවේ පවතින අයනයක් සෑදීමට ලබා දිය යුතු අවම ශක්තිය. වායුමය අවස්ථාවේ ඒක ධන අයනයක් සෑදීමට ලබා දිය යුතු අවම ශක්තිය. ඔක තමයි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ. හරි. සිද්ධාන්තම කෙලින්ම කෙටියෙන් කතා කරන්නම්. පල්ලෙහාට යද්දී අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ මේ පල්ලෙහාට යද්දී අයනීකරණ ශක්තිය අඩු වෙනවා. කියන්නේ ලිතියම්ගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවනවට වඩා ලේසි සෝඩියම්ගෙන් ඉලෙක්ට්‍රෝනයක් ගලවන එක. ශක්ති මට්ටම් ගාන වැඩි වෙනවනේ. ඒතර ඉලෙක්ට්‍රෝන ගලවන්න ලේසි. මොකද මේකට ශක්ති මට්ටම් 2යි තියෙන්නේ. මේකට ශක්ති මට්ටම් 3යි තියෙන්නේ. මේකට ශක්ති මට්ටම් 4යි තියෙන්නේ. අර අවසාන ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන තමයි ගලවන්නේ. ශක්ති මට්ටම් ගාන වැඩි වෙනවා කියලා කියන්නේ න්‍යෂ්ටියත් එක්ක තියෙන දුර වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන ගලවන්න ලේසි වෙනවා. හරි. එහෙනම් මේ පල්ලෙහාට යද්දී ඉලෙක්ට්‍රෝන ගලවන්න ලේසි වෙනවා. කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගලවන්න දෙන්න ඕන ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ අයනීකරණ ශක්තිය අඩු වෙනවා. හරි. කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යද්දී අයනීකරණ ශක්තිය අඩු වෙනවා. හරි. ඒක ඔළුවේ තියෙනවනේ. කාණ්ඩයක් ඔස්සේ බලන්න අයනීකරණ ශක්තිය අඩු වෙනවා. හරි. මේ ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යද්දී අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. තියෙන්නේ අක්වක් විචලනයක්. සිග්සැග් විචලනයක්. මතකද? අපි අර තාලෙට කිව්වේ. තාමත් ඒ තාල ඇඟේ තියෙන්න ඕනේ. කොහොමද අපි කිව්වේ? අයනීකරණ ශක්තිය කියන I1 කියලා සංකේතත් කරන පළවෙනි ශක්තිය කියනවා. මේ ඉලෙක්ට්‍රෝන ගන්න දෙකක් ඇම්දා එකක් පැන්නුවා තුනක් ඇම්දා එකක් පැන්නුවා තුනක් ඇම්දා කියලා වුණා. ඊට හොදි වුණා. ඔහොම නේද? හරි රිද්ම් එක ඔකට ගියේ දෙකක් ඇම්දා එකක් පැන්නුවා තුනක් ඇම්දා චීත්ත මොස්තර වගේ අඳින්නේ නැහැ. දෙකක් ඇම්දා එකක් පැන්නුවා තුනක් ඇම්දා එකක් පැන්නුවා තුනක් ඇම්දා. ඔන්න එකට ගන්න ඕනේ නේද? මෙහෙම වැඩිවීමක් තියෙනවා. හරි වැඩිවීමක් නැත්තේ නෑ. ඒක රේඛීය වැඩිවීමක් නෙමෙයි. සිග්සැග් අක්වක් විචලනයක් තියෙන. එහෙනම් ගත්තොත් මෙහෙම මේ ඉන්නේ පළවෙනි කාණ්ඩේ කෙනා, මේ ඉන්නේ දෙවෙනි කාණ්ඩේ කෙනා, මේ තුන්වෙනි කාණ්ඩේ කෙනා, මේ හතරවෙනි කාණ්ඩය, මේ පස්වෙනි කාණ්ඩය, මේ හයවෙනි කාණ්ඩය, මේ හත්වෙනි කාණ්ඩය සහ මේ අටවෙනි කාණ්ඩය. ඒතර පළවෙනි කාණ්ඩයේ කෙනාගේ අයනික ශක්තියට වඩා අටවෙනි කාණ්ඩයේ කෙනාගේ අයනික ශක්තිය වැඩි. ඒක කොහොමද බලන්න දෙයක් නෑ. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යනකොට, ඒ කියන්නේ මේ පැත්තට යනකොට, මෙහෙට යනකොට අයනික ශක්තිය වැඩි වෙනවලු වෙයි. මේ අයනික ශක්තිය වැඩි වෙලා. කිසි කතන්දරයක් නෑ. කොහොමද අයනික ශක්තිය වැඩි වෙනව? ඒක ඕකේ. අයනික ශක්තිය වැඩි වෙනවා. ඒක හරි. හරි. ඒ වැඩිවීම රේඛීය වැඩිවීමක් නෙමේ අක්වක් විචලනයක් තියෙන. ඒක මේ දෙවෙනි කාණ්ඩයේ කෙනාගේ පස්වෙනි කාණ්ඩයේ කෙනාගේ පොඩක් වැඩිපුර වැඩිවිල්ලක් වැඩි වෙලා තියෙනවා. නේද? සිග්සැග් වැඩයක් හම්බෙලා තියෙනවා. හරි. ඔළුවේ තියෙනෝනේ. එන්න දැන් කාරණා දෙක අයනික ශක්තිය කියන කාණ්ඩයක් ඔස්සේ පහළට යද්දී අයනික ශක්තිය එන්න අඩු වෙනවා. පල්ලෙහාටදී අයනික ශක්තිය අඩු වෙනවා. මෙහි ඉඳන් මෙහෙට යද්දී කියන ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යද්දී අයනික ශක්තිය වැඩි වෙනවා. ඒ වැඩිවිල්ල රේඛීය වැඩිවිල්ලක් නෙමෙයි තියෙන්නේ. අක්වක් විචලනයක් තියෙන්නේ. රේඛීය වැඩිවීමක් නෙමෙයි තියෙන්නේ. මොකද්ද? අක්වක් විචලනයක් තියෙන්නේ. සිග්සැග් විචලනයක් තියෙන්නේ. හරි. ඒකත් හරි. ආයි විද්‍යුත් ඍණතාවය. හරි. විද්‍යුත් ඍණතාවය කියන එක අර්ථ දක්වන්නේ මූලද්‍රව්‍ය දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට. මූලද්‍රව්‍ය දෙකක්, මූලද්‍රව්‍ය පරමාණු දෙකක් සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට එම බන්ධනයේ ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව. එම බන්ධනයේ ඇති ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව. හරි.
දැන් අයියර පොත්පත් ටික මේ පාඩමට සාපේක්ෂව බලන්න මාත් එක්ක යමු. මාත් එක්ක යමු කියලා අද මම කරන්නේ තුන්වෙනි පාඩමනේ. හරි ඔයා මොකද කරන්නේ මේ වැඩේ ඉවර කරලා පස්සේ තුන්වෙනි පාඩමේ නවත්තන්න නැත්නම් මට ටිකක් රැ වුණා පටන් ගන්න 10 මිනිත් කලින් පටන් ගන්නවා. වැස්සත් එක්ක වැඩේ රැ වුණා. ඊළඟ මිනිත් කලින් පටන් ගන්නවා අපි 9:00 10 වෙනිදින් පටන් ගමු. 12 ගියන් ඊට වඩා රැ වෙලංග ගියාම ඔයාලට අමාරුයිනේ. පහුවදා ඉස්කෝලේ ගිහලා වැඩක් කරගන්න එපේ. හරි සාමාන්‍ය මේ වෙලාවට ඉවරන ටයිම් එක මේ තියෙන්නේ 9:00 විතර පටන් ගන්නවා 10 වෙනිදි පටන් ගන්නවා 12:00 ගේ ඉවරන ටයිම් එක අද නම් 12ට ඉවර කරන්න බෑ ඊට ඉස්සරහට යන් මේක මාත් එක්ක යන් මම කියන්නේ ඒකයි ඒ කියන්නේ මම කරන පාඩම ඔයා ආයි ඊළඟ පාඩම ඉඳලා ඊළඟට බ්‍රහස්පන්ද ගන්නවා ඊළඟ බ්‍රහස්පන්දට කලින් මේ පාඩම හොඳට ප්‍රැක්ටිස් කරන්න ආයි මේකේ තියරි ටික බලලා මේක මන් දාන ප්‍රශ්න ටික මේකේ කරලා ඔයා තා පුළුවන් නම් ප්‍රශ්න හොයාගෙන කරලා හරි මේක ගොඩ දාන්න හරි තුන්වෙනි පාඩම කොට දානවා පාඩමට යන්න පාඩමට අතර පාඩම් ටික ඔක්කොම හිමීට ඉවර වෙනවනේ හරි එහෙනම් ඔයා ආයි සැලසුම් හදලා මේක මෙහෙම කරමු කියලා හිතලා ආයි පෙළ ගස්සන්න අවශ්‍යතාවයක් නැහැ මාත් එක්ක ඕඩේ කරන මේ ක්ලාස් එකේ නැති ළමයට උනත් කිසි ප්‍රශ්නයක් නැහැ පන්තියෙන් නැති ළමයට උනත් මේ ඕඩේ එකට යන්න ගිය පන්තියක මේ නෝට් ඇතින තව දීර්ඝව දීපු අච්චුපත තියෙනවනේ හරි ඒකෙන් බල හදාගෙන වැඩි ඉස්සරහට හරි ඒතර පාඩමෙන් පාඩමට ඔයාටත් නොදෙනී ප්‍රශ්නත් කළා තේරෙත් ඉගෙන ගන්න තේරෙත් ආයි බලලා සම්පූර්ණ පාඩම් 20ම ඉවර වෙනවා හරි එහෙනම් කම්මැලි නැතුව ඇක්ටිව් එකේ මේ වැඩේ ගේමට අදිමු හරි මහන්සි තමයි හැටි ඉති කරන් දෙන්නේ උදේ තමන්සලා මාත් එහෙමයි එහෙම තමයි ඒක කැපකිරීමක් කරන්න බෑ නැත්තම් මුකුත් ලැබෙන්නේ නැහැ නේ ඔයාටත් එහෙම එක මටත් එහෙමයි හරි එහෙනම් මේ ගේමට යමු යම්ෙන් අදගෙන යමු අතරින්න එපා පාඩම් ඉස්සරහට යන්න රේඳ කරුණාකර ඊළඟ කොටසක් එන්න කලින් මේ කොටසේ වැට්ටි ඉවර කරගන්න නැත්තම් ආයෙ පාඩම් ටික උඩ ගිහලා ආයෙ වැඩ මේක කරගන්න බැරි වෙනවා හරි එහෙනම් මේ ඔඩේක ලස්සනට යන් පිළිවෙලට දවස් 6-7ක් යන 5ක් යනකොට පාඩම් ටික පිළිවෙලට ඉවර වෙලා වැඩි ලස්සනට ඉවරලා තියෙනවා හරි ඒතර විද්‍යුත් විද්‍යාවය කියලා කිව්වේ ඒතර මතක් කරමු ඒක තමයි මේ විද්‍යුත් විද්‍යාවෙත් එක්ක කිව්වේ දැන් මම බෝඩ් එකේ නිර්වචන ලියලා ඉන්න බෑ සහෝයාට පාඩම් දෙ පන්තියේදී නම් පාඩම් ගත හැකි ඒක හරි. ඒතර ඔන්ලයින් එක ලයිව් එකක් යන්නේ. මෙතන දාලා පාඩම් කරාද කියන මට බලන්න බෑනේ. තා මේක ෂෝට් නෝට් එකක් ගහනකොට අච්චුපත බලලා හෝ නෝට් එකක් බලලා හෝ ආයෙ මේ නිර්වචන ලියා ගන්න ඕනේ. නිර්වචන ආයෙ ටච් කර ගන්න ඕනේ. මට එච්චර ලොකු වෙලාවක මේක අස්සේ ගන්න බෑ. එහෙනම් මේ වැඩේ ඉවර කරාට පස්සේ පුළුවන් නම් මේ දැම්ම තා පොඩ්ඩක් ඇහැරලා ඉඳලා නැත්තම් හෙට දවස් ඇතුළතම ආයෙ පොත්පත් ටික දිගරලා තුන්වෙනි පාඩම ආයෙ බලන්න ඕනේ. නිර්වචන ටික ආයෙ පාඩම් කරගන්න ඕනේ. මේකේ නිර්වචන තියෙනවා පාඩම් කරගෙන සමීකරණ ටික ආයෙ පොඩ්ඩක් බලාගෙන රේ ටික ඔයා පොඩ්ඩක් අඩුපාඩු හදලා ගන්න ඕනේ. ඒ කියන්නේ සරලව කිව්වොත් ඊළඟ ලයිව් එකට කලින් ආ තුන්වෙනි පාඩම සම්පූර්ණයෙන්ම ක්ලියර් කරගන්න ඕනේ. හරි තුන්වෙනි පාඩම විතරක් කරන්න ඉඳන්. හරි ප්‍රාස්පන්දන පාඩම් 3ක් 4ක් කරන්න වෙනවා. හරි එහෙම කරාට පස්සේ ඔය ඉවර කරන පාඩම් ටික ඔක්කොමයි කවර් කරගන්න ඕනේ. හරි එහෙම පිළිවෙලට ගියොත් තමයි ඒ කියන්නේ මේක ඇහුවා දැන් මෙතන හිටියා නැත්නම් රෙකෝඩින් එකකින් මේක බැලුවා පස්සේ එහෙම වහලා නිකන් හිටියා. වැඩක් නැහැ හොඳ ඊට හොඳ මේකත් ඔබලා ඉන්න. තේරුමක් වෙන්නේ මේක බලන්න ඕන එකට හරි ඊට පස්සේ ආයෙ පොත්පත් ටික දිගල්ලා ඒ පාඩම ආයෙ කවර් කරගන්න ඕනේ. ඒ පාඩමේ තියෙන ටික බලන්න ඕනේ. ඒත්මදි මම දාන ප්‍රශ්න ටියුට් එක කරන්න ඕනේ. හරි එහෙම කරාම මේ පාඩම ආයෙ ස්ථාවර වෙනවා. ඕම පාඩම් 20ම කරන්න ඕනේ. එහෙනම් මේක විතරක් බොරුවට බලලා වැඩක් වෙන්නේ නැහැ. මේක බලන්නත් ඕනේ. ඊට පස්සේ ආයෙ තියරි පොත් ටික බෙල්ලා ඒ ටික බලලා තියරි ටික පොලිෂ් කරගන්න ඕනේ. එහෙම තියරි පොතක් නැත්තම් ක්ලාස් මුලින් ඉඳන් අපුලම මේකෙන් තියරි පොතක් ඉල්ල ගන්න ප්‍රශ්නයක් නැහැ. නෝට් ටික සම්පූර්ණයෙන් අපි දීලා තියෙන්නේ. ඒක හරි. නැත්තම් අච්චුපත බලන්න. අවුලක් නැහැ. මොකක් හරි විදිහට අච්චුපත නෙමෙයි දුන්නේ නෝට් එකට. වෙනම පෙළ කසල් දීලා. ඒක බලන්න කොහොම හරි වීඩියෝ එක බලලා තියරි ටික බලලා දෙන ප්‍රශ්න ටියුට් එකක් කරන්න. ඒතර ඒ පාඩම හරි. ඔහොම පාඩම් ටික ඉස්සරහට ගියට පස්සේ පාඩම් 20ම කව වෙනවා. පස්සේ අපි පාඩම් 20 ඉවර කරලා විශ්ව අභ්‍යාස කරමු. බස්න පළාත් පේපර්ස් ටිකක් කරමු. හරි. ඒතර තුන්වෙනි වාරයට වඩා හොඳ සූදානමක් එක්ක තුන්වෙනි වාරයට ගිහිල්ලා 10 දකෝ විභාගෙදී 8 වෙනිදා පටන් ගන්නනේ. විද්‍යාවතින් 10 දකෝ 10 හරි 11 හරි. ඒතර හොඳ ලකුණකට යන්න පුළුවන්. හරි. ඉතින් මේ ප්‍රොසෙස් එකේ ඔයා ඉන්නේ. බලන් යන්න. ආයෙ බලද්දි ෂෝට් නෝට් එකක් ගහන්න. ගහද්දි මේ නිර්වචන ඔය ඇත්තටම ලියා ගන්න. හරි. ඒතර අනිවාර්යෙන් ෂෝට් නෝට් එක ගහන්න ඕනේ. ඒක අර ෆයිල් එක ඇස්සේ දාන් යනකොට පන්තියේ කට්ටිය පන්තියේ නැති කට්ටිය බලන කට්ටිය ඔක එහෙම කරන් යන්න මොකද ඔයා මේක ඇවිල්ලා බලන්න වට මේක ඕනේ හින්දානේ ඉතින් ඔය ඒක ඒ විදිහට කරන් යන්න හරි කතා කරොත් විදුලි විද්‍යාවය කියලා කියන්නේ මූලද්‍රව්‍ය දෙකක් සහසංයෝජ බන්ධනයකින් බැඳී ඇති විට එම බන්ධනයේ ඇති ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව හරි ඒ කියන්නේ y ගේ විදුලිතාවය වැඩි කියලා කියනවා නම් ඒකේ අදහස් කරන්නේ y දිහාට වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඇදෙනවා කියන එක. මේ y ගේ පැත්තට වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඇදිලා යනවා. ඉලෙක්ට්‍රෝන එක වැඩිපුර y ගේ පැත්තට ඇදිලා යනවා. කියන්නේ x හි විද්‍යුත් ඍණතාවයට වඩා x හි විද්‍යුත්
ඍණතාවයට වඩා වැඩි වයිහි විද්‍යුත් ඍණතාවය. වයිහි විද්‍යුත් ඍණතාවය වැඩි. ඒක තේරුම වයිගේ පැත්තට වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඇදලා යනවා. හරි ඒ හින්දා ද්‍රවීකරණයක් වෙනවා. මතකද කිව්ව වචනේ ද්‍රවීකරණයක් වෙනවා. මෙයා ඩෙල්ටා ඍණ වෙලා මෙයා ඩෙල්ටා ධන වෙනවා. ඒක ඇදලා ගන්න හොඳයි. අර මං කිව්වේ අර අතක් කරගෙන ලයිව් එකේ කියන බෑ හරිනේ. එයා ඉන්නවා අතින් අල්ල ගන්නවා. අත මංගාවට ඇදලා ගන්නවා සහ අත ගලවලා ගන්නවා එකේ වෙනස. හරි ඒක. හරි අතින් ඇදලා ගත්තොත් ඩෙල්ටා ඍණ අත ගලවලා ගත්තොත් ඍණ. ඩෙල්ටා ඍණ කියන්නේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්නවා. ඍණ කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගලවලා ගන්නවා. දෙකක් දෙකක්. හරි මේ ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ වෙනකොට මොකද අපි කියන්නේ? ද්‍රවීකරණය. ද්‍රවීකරණය නෙමෙයි ද්‍රවීකරණය කියන්නේ ද්‍රව වෙන එකට. මේ වචන ද්‍රවීකරණය. ද්‍රවීකරණය වෙනවා. හරි ඔය විද්‍යුත් ඍණතාවය පිළිබඳ අදහසක් ඉදිරිපත් කරා ලීනස් පෝලිං කියන විද්‍යාඥයා. ඩයලොග් එක නම් මතක තියෙනවද කවුද? ලීනස් පෝලිං. ලීනස් පෝලිං විද්‍යුත් ඍණතාවය කියලා ගැන ලොකු ඉදිරිපත් කිරීම වගේක් කළා. එයා පෝලිං පරිමාණයක් කියලා හදනවා. ඒ පෝලිං පරිමාණයේදී එයා ආවර්තිතා වගුවේ ඉන්න මෝල් ද්‍රව්‍ය වලට අගයන් දානවා. විද්‍යුත් අගයන් දානවා. අපි ඔකට කියනවා පෝලිං පරිමාණය කියලා. අපට පෝලිං පරිමාණය මතක තියෙන්න ඕනේ. පෝලිං පරිමාණය මතක තියෙන්න ඕනේ. මම යටින් ලියන්න. හරි මෙන්න මුන් තුන්දෙනාට පෝලිං පරිමාණය අගයන්නේ නැහැ. හරි හේතුව උච්ච වායු හින්දා නෙවෙයි. ඒ වගේ බොරු හේතුව කියන්න බෑ. උච්ච වායු හින්දා නෙවෙයි. ඒගොල්ලෝ බන්ධන හදන්නේ. හරි මේ අටවෙනි කාණ්ඩේ කට්ටිය බන්ධන හදන්නේ. දැන් ඔයා පැහැදිලිවම දන්නවා ද්‍රවීකරණයක් විද්‍යුත් ඍණතාවයක් අර්ථ දක්වන්න බන්ධන සෑදීමක් කරන්න බෑ. මේගොල්ලෝ බන්ධන හදන්නේ නැහැ. එහෙනම් විද්‍යුත්තාවයක් ද්‍රවීකරණයක් අර්ථ දක්වන්නේ නැහැ. හරි මේක නම් මට මතක තියාගන්න සුපිරි ටෙක්නික් එකක් කිව්වා. මතකද හයිඩ්‍රජන් කිව්වහම පටස් කරලා පයින්න ඕනේ. ටිස් කරලා පයින්න ඕනේ. හයිඩ්‍රජන් කීයද? 2.1යි. හයිඩ්‍රජන් 2.1යි. අමතක වෙන්නේ නැහැ නේද? හයිඩ්‍රජන් කීයද? 2.1යි. දැන් ලැග් වෙනවද දන්නේ නැහැ. සිග්නල් සෑහෙන ඩ්‍රොප්. අපි පොඩක් ආයෙ අප්ඩේට් එකක් දෙන්නකෝ. මේ වැස්ස නැත්තම් මේ හරියනවා මේ. ලැග් වෙලා තිනවට මේ මෙතනින් පෙන්නනවා සිග්නල් සෑහෙන ඩ්‍රොප් කියලා. ඩ්‍රොප් කියලා කියන්නේ අය අන්තිම අඩියේ තියෙන රතු පාටේ අන්තිම ගැටේ තියෙන. ලැග්ද වීඩියෝ එක. අත මම කතා කරන එක ඇහෙනවා වීඩියෝ එක පස්සේ කැඩි කැඩිද පේන එක තමයි ලැග් කියන්නේ ඉතින්. හොඳම ටිකක් කියන්නේ මේක ලැග් වුණොත් අපරාධේ. ඒක පේන්නේ නැත්නම් ලැග්ද? ඒව සීනයක් මම හිතන්නේ ලැග් කියලා පේන්නද ඒතර ලැග්. chat එකේ හරි දාන්න මොකේ හරි ගමන්නේ. හරි ගියා වගේ ආයි ගියා. ඒ කනෙක්ෂන් එක පෙන්න කොළ පාටින් තැඹිලි පාටින් සහ රතු පාටින් පෙන්නනවා. ලයිව් එකක් කරන සමහරනේ කොළ පාටින් තියෙන්න ඕනේ. අර මොනිටර් එකේ කොළ පාටින් තිබ්බා දැන් රතු පාටත් යට අඩියටම ගිහිල්ලා. ලැග් වෙලා ඇති මම හිරේ පේනවා ඇත්තේ. ඇහෙන්නේ නැද්ද? මොකද අත්තේ? වීඩියෝ එක පේනවද? මාව ස්ටක් වෙලාද? හරි යන්නේ අලක් වෙලාලු දැන් ආයි හරියනේ කොළ පාට වුණා හරිනේ ෂේප් ආයි අද අපි ඉස්සෙල්ලා යෝවලු කළා එකම ඊළඟ බාස්මන්දේදී ඒ පස්සේ විසඳන්න ඒක අර නම නොකියයි නම් ඇදයිම තමයි ඉතින් අනාගතේම ඇහෙනවා පේන්නේ හරි ඒක තමයි ලැක් කියන එක තමයි හරි කරයියන් තද්දේරි එරුනේ මද හරි මේ හයිඩ්‍රජන් 2.1යි මම ටෙක්නික් එකක් කියලා දුන්නා තා පොඩ්ඩයි දිනේ ඒ පොඩි ඉවර කළේ සූත්‍ර හදන එක පස්සේ කරු ආර්ධෝගය ටික කතා කරලා ඉවර කරු 12 කාලත් වෙලානේ
ඩ්‍රොප් වෙලා නේ. හරි හයිඩ්‍රජන් දෙකැෂම එකයි මම ටෙක්නික් එකක් කියලා දුන්නා. දන්න දේ කට්ටිය මෙන්න මේක කළා බලන්න හරියනවා. හෙට උදේ හැරිලා හෙට උදේ අද උදේ වන්දා හැරිලා කවුරු මොනා ඇහුවත් 2.1 කියලා කියන. හරි හරියනවා. බලන්න බා. හරි අම්මා ආන උදේ නැගිටලා ඊ ලයිව් එක බැලුවද? 2.1. කියවනකම් තිබ්බද? 2.1. ඒ කිව්වේ 2.1. බටමා විහිළුවද්ද? 2.1. කටවහපම් ඒත් කියන්නේ 2.1. ඩෝංගල වදිනවා ආයෙ මතක වෙන්නේ නැහැ බයන්න එපා. හරි. ඔය හෙට ඒක try කරලා බලන්න එකපාර පුළුවන් නම් තාත්තට වගේ try කරලා බලන්න. තාත්තා අහන එකට 2.1 කියලා බලන්න එකපාරක් කළා බලන්න මං කියනවට. හරි ආයෙ කොහොමද කරන්න ඕනේ වෙන්නේ නැහැ. කරන්න වෙන එකකුත් නෑ ආයි. try කරලා බලන්න හරියනවා. හයිඩ්‍රජන් 2.1. ඔය කියන්නේ 2.1. හරි. මොකද ඕක මතක හිටියා කියලා කියන රේට් එක ගේමක් නෑ. මෙයා 1.0යි. කරන්න බා වීඩියෝට කිව්වේ හොඳේ. දැන් කුටි කාලේ ඉස්පිරිතාලේ දාලා මම වල්ලා ඒකටත්. 0.9යි 0.8යි 1.0යි. ඔන්න ලයින් එක එකට ගන්න. ඔය ලයින් එක එකට ගන්න. හරි. මෙයා 1.0යි මෙයා 0.9යි මෙයා 0.8යි මෙයා 1.0යි. ඔය ලයින් එක එකට ගන්න. හරි. පස්සේ මෙන්න මේ ලයින් එක 0.5 ගානේ වැඩි වෙනවා. මෙන්න මේ ලයින් එක 0.5 ගානේ වැඩි වෙනවා. කියන්නේ මෙයා 1.5යි. මෙයා 2යි. මෙයා 2.5යි. මෙයා 3යි. මෙයා 3.5යි. මෙයා 4යි. දේසියනේ 0.5 ගානේ වැඩි වෙනවා. හරි. මේ ලයින් එක ගත්තට පස්සේ 0.3 ගානේ වැඩි වෙනවා. 0.3 ගානේ වැඩි වෙනවා. කියන්නේ මේක 1.2යි. මේක 1.5යි. මේක 1.8යි. මේක 2.1යි. හැබැයි ඔච්චරයි. හරි. අන්තිම දෙවනියා වෙනකන් අර නෑනේ. අන්තිම දෙවනියා වෙනකන් 0.3 ගානේ වැඩි වෙනවා. පේන්නේ නෑනේ. 0.3 ගානේ වැඩි වෙනවා. අන්තිම දෙන්නගේ 0.4කුයි 0.5කුයි වැඩි වෙනවා. 0.4ක් වැඩි වුණාම 2.5යි 0.5ක් වැඩි වුණාම 3යි. මේ දක්වා 0.3 ගානේ වැඩි වුණේ. මෙතන 0.4ක වැඩිවීමක් තියෙනවා. මෙතන 0.5ක වැඩිවීමක් තියෙනවා. බලන්න ඔක්කොම කම්ප්ලීට්. බලන්න ඔක්කොම කම්ප්ලීට්. ඕක ලියාගන්න බැරි කම නැහැ නේ. මට අනිවාර්යයෙන්ම පොලින් පරිමාණයක් ගන්න එකේ මතක තියෙන්න ඕනේ. ඔන්න ආයි මතක් කරා. හරි ඔක්කොම කම්ප්ලීට් ඔතේ. ඔක්කොම ටික ලියවිලා තියෙන්නේ. හරි. කොහොමද ලිව්වේ? ආයි මතක් කරගන්න. හයිඩ්‍රජන් 2.1යි මෙතන 1.0යි මෙතන 0.9යි මෙතන 0.8යි මේක දශම ගානේ අඩුලාදී මෙතන එකක් වෙලා හරි මේ ලයින් එකේ 0.5 ගානේ වැඩි වෙනවා මේ ලයින් එකේ 0.5 ගානේ වැඩි වෙනවා මෙයා දක්වා පොස්පරස් දක්වා තුගිනි ආවර්තේ පොස්පරස් දක්වා 0.3 ගානේ වැඩි වෙනවා අන්තිම දෙන්නගේ 0.4ක් සහ 0.5ක් වැඩි වෙනවා හරි වෙන මගුල් ඕනේ ප්‍රස්තාරයක් එහෙම දෙනවා ප්‍රස්තාරයේ මගුල් පාඩම් කරගන්න ඕනේ මේ ඉලක්කම් ටික මතක තියාගන්නකෝ අහන ඕනෑම ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන්. කිසි කේස් එකක් නැහැ. මොකද ඇහුවත් උත්තර ලියන්න පුළුවන්. ඔය ඉලක්කම් ටික මතකයි න ะ. මොකද මතක තියාගන්න බැරි තරම් අමාරු ඉලක්කම් ටිකක් නෙමෙයි. ඒකත් හරි. හරි. අයියෝ දැනන් ඉන්න ඕනේ. මම බන්ධන සෑදී මත කතා කරන්නේ බන්ධන සෑදී ලබසතිය කතා කරන්නම්. අයියෝට මතක තියෙන්න ඕනේ. එක එක කාණ්ඩේ කට්ටිය හදන අයනේ. හරි. මෙන්න මෙහෙම උදේට ලියනවා. පළි කාණ්ඩේ කට්ටිය හදන ධන එකේ අයන. ඒක සංයෝගවල සූත්‍ර ලියද්දී ඕන වෙනවා. දෙවෙනි කාණ්ඩේ කට්ටිය හදන ධන දෙකේ අයන. හරි මගේ සූත්‍ර ලියව පාඩම කරන්නේ බන්ධනත් එක්ක බන්ධනයි මේ කැල්ල එකට කරන්නේ මම සාමාන්‍යයෙන් ඔය අච්චුප දෙන තුන්වෙනි පාඩම තමයි සූත්‍ර ලියන එක දාලා තියෙන්නේ මම සූත්‍ර ලියන එක කරන්නේ බන්ධන පාඩමත් එක්ක බන්ධන පාඩමත් එක්ක මම මේක අස්සර ගන්නෙ නෑ හරි තුන්වෙනි කාණ්ඩයේ කට්ටිය ධන 3 අයන හදන්නේ ඔළුවේ තියෙනුනේ බෑ හොඳේ තුන්වෙනි කාණ්ඩයේ කට්ටිය ධන 3 අයන හදන්නේ හරි මේගොල්ලෝ පොඩ්ඩක් තියමු ඒගොල්ලෝ එහෙම අයන හදන්නේ නැහැ සාමාන්‍යයෙන් මෙයා හදන්නේ ඍණ 1 අයන මේගොල්ලෝ කොහොමද හදන්නේ නෑනේ මේගොල්ලෝ හදන ඍණ 2 අයන මේගොල්ලෝ හදන ඍණ 3 අයන ඒවා මැදස්තර තියෙද්දි හරි ඒගොල්ලෝ දිනනත් ඕනේ පළි කාණ්ඩේ කට්ටිය හදන ධන 1 අයන ඒ කියන්නේ ලිතියම් අයනක් හදන ලිතියම් ප්ලස් H+ සෝඩියම් ප්ලස් පොටෑසියම් ප්ලස් මේගොල්ලෝ ධන 2 අයන බෙරිලියම් 2+ මැග්නීසියම් 2+ කැල්සියම් 2+ එහෙම මේගොල්ලෝ බෝරොන් 3+ ඇලුමිනියම් 3+ එහෙම හදන්නේ මේගොල්ලෝ මයිනස් F- Cl- මේගොල්ලෝ 2- O2- S2- මෙයා N3- P3- එහෙම හදන්නේ හරි ඒගොල්ලෝ දෙන්නත් ඕනේ ඊළඟ කතාව මෙන්න මෙහෙම ඊළඟ කතාව මෙහෙම ඔන්න මේක මතක තියෙන්න ඕනේ ලෝහ ඔක්සයිඩ් කියද්දිම ඊළඟ වචනේ පයින්න ඕනේ එළියට හරි ලෝහ ඔක්සයිඩ් බාෂ්මිකයි අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි ආයි ඉතින් හොඳට මතක තියෙන්න ඕන වාක්‍ය දෙකක් ලෝහ ඔක්සයිඩ් බාෂ්මිකයි ලෝහ ඔක්සයිඩ් බාෂ්මික වේ ඉතින් අමතක කරන්න එපා බාෂ්මික වේ ආයි ඔය ගොළුවේ තියෙන වාක්‍යය තමයි
අලෝහ ඔක්සයිඩ් ආම්ලික වේ. අලෝහ ඔක්සයිඩ් ආම්ලික වේ. ආම්ලික වේ. ඒ කියන්නේ ලෝහයක් හදන ඔක්සයිඩයක්. ඔක්සයිඩයක් කියලා කියන මහලොකු බගුලක් නෙමෙයි. ඔක්සිජන් එක ප්‍රතික්‍රියාවෙන් පස්සේ හදන එක. ලෝහයක් ඔක්සිජන් එක ප්‍රතික්‍රියාවෙන් පස්සේ හදන එක. ලෝහයක ඔක්සයිඩයක් බාෂ්මිකයි. උදාහරණයක් මේ සෝඩියම් ඔක්සයිඩ් එක කියන්නේ සෝඩියම් ඔක්සයිඩ්. ඌ බාෂ්මිකයි. මැග්නීසියම් ඔක්සයිඩ් එක කියන්නේ මැග්නීසියම් ඔක්සයිඩ්. ඌ බාෂ්මිකයි. මෙතන සල්ෆර් ඔක්සයිඩ් එක කියලා කියන්නේ SO2. ඌ ආම්ලිකයි. හරි. ඒ කියන්නේ අලෝහයක් හදන මෙයාගේ NO2 ඒ වගේ කියන්නේ. හරි. අලෝහයක් හදන ඔක්සයිඩයක් ආම්ලිකයි. ලෝහයක් හදන ඔක්සයිඩයක් බාෂ්මිකයි. අර හැමදාම මරෝ අහන එකෙක් ඉන්නවා. මෙන්න මූ. ආයි හොඳ වෙයින් මතක තියෙන්න ඕනේ. මෙන්න මූ ලිතියම්ගේ ඔක්සයිඩ් එක Al2O3 මෙන්න ලිතියම්ගේ ඔක්සයිඩ් එක මෙන්න මූ උබේ ගුණි. ඕ ඉතින් MCQ වලට අහන ඉවරයක් නෑ. ඒගොල්ලෝ අහන ඉවරකුත් නෑ. උඹලා වරද්දන ඉවරකුත් නෑ. හරි. දැන් ඔය දැනගන්න ඇලුමිනියම් ඔක්සයිඩ් එක උභය ගුණී. උභය ගුණී කියලා කියන්නේ උභය ජීවී නෙමෙයි හොඳේ. උභය ගුණී කියලා කියන්නේ සාමාන්‍යයෙන් උදාසීනනේ මේක දෙකක්. දැන් මේ ලෝහ ඔක්සයිඩ් බාෂ්මිකයිනේ. ලෝහ ඔක්සයිඩ් බාෂ්මිකයි කියලා කියන්නේ ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරන අම්ලත් එක්ක. ඒ බාෂ්මික ඔක්සයිඩ් එකට පුළුවන් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. ආම්ලික ඔක්සයිඩ් එකට පුළුවන් බාෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. බාෂ්මික ඔක්සයිඩ් එකට පුළුවන් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. ආම්ලික ඔක්සයිඩ් එකට පුළුවන් බාෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. මු වඩු ඩයල් එක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා බාෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රබල අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරනවා ප්‍රබල බාෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. අර දෙකත් එක්කම ප්‍රතික්‍රියා කරන්න පුළුවන් නම් ෂොක් දෙන්නත් එක්ක ප්‍රතික්‍රියා කරමු නම් අපි කියන මොනවද? උභය ගුණී කියලා කියනවා. හරි එකත් කිව්වා. හරි ඔන්න ඔය දේවල් ටික මූලිකව ආවර්ති දවුව ගැන දැනන් ඉන්න ඕනේ. මම සියල්ල කිව්වනේ. මූලද්‍රව්‍ය ටික දැනන් ඉන්න ඕනේ. කාණ්ඩාංග ටික දැනන් ඉන්න ඕනේ. ආවර්ත ටික දැනන් ඉන්න ඕනේ. අයනික ශක්තිය පල්ලෙහාට අඩු වෙනවා මේ පැත්තට වැඩි වෙනවා. පරමාණුක ශක්තිය කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාටදී අඩු වෙනවා. ආවර්තයක් ඔස්සේ වමසේ දකුණට ඇති වැඩි වෙනවා. වැඩිවීම අක්වක් විචලනයක් සික්සක් විචලනයක් තියෙනවා. විද්‍යුත් තීව්‍රතාවය ඒ කියන්නේ ඉලක්කම් වලින් පේනවා. පල්ලෙහාටදී අඩු වෙනවා. අයනික ශක්තිය වගේම තමයි. කියන්නේ විද්‍යුත් තීව්‍රතාවයේ වේවා අයනික ශක්තිය වේවා කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාටදී අඩු වෙනවා. විද්‍යුත් තීව්‍රතාවයේ වේවා අයනික ශක්තිය වේවා මේ පැත්තට ඇති වැඩි වෙනවා. හරි. අයනික ශක්තිය නම් අක්වක් විචලනයක් තියෙන්නේ. අක්වක් වැඩිවීමක් තියෙන්නේ. විද්‍යුත් තීව්‍රතාවය එහෙම කේස් එකක් නෑ. ඒක දිගට වැඩි වෙනවා. මේක ෆෝකස් කරලා ඔලුවට ගන්න තර්කයක්. ලෝකේන විද්‍යුත් තීව්‍රතාවය වැඩිම මූලද්‍රව්‍ය කවුද? ෆ්ලෝරින්. අඩුම කෙනා පොටැසියම්. ලෝකේ කියන්නේ මේ ලෝකේ ඉන්න වැඩිම කෙනා ෆ්ලෝරින් තමයි කොහොමද? ඒ කියන්නේ ලොකු ආවර්තක ගත්තත් වැඩිම කෙනා ෆ්ලෝරින් තමයි. හරි. ඔයාට ඉගෙන ගන්න තියෙන කට්ටියකින් අඩුම කෙනා පොටැසියම්. තව අඩු කට්ටිය ඉන්න මිට පල්ලෙහාට කට්ටිය තව අඩුයිනේ. තව ඉන්න විතර ලිතියම් සෝඩියම් පොටැසියම් රුබීඩියම් සීසියම් ෆ්‍රැන්සියම් තව පල්ලෙහාට ඉන්නවා. ඉගෙන ගන්න නෑනේ. ඔයාට ඉගෙන ගන්න තියෙන මට්ටමේ අඩුම කෙනා තමයි පොටැසියම් කියලා කියන්නේ. හරි කතරි හරි පළවෙනි කාණ්ඩයේ කට්ටියට කියනවා මේ කාණ්ඩාංකය කියන එක සමානයි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගානට ආවර්තාංකය කියන එක සමානයි ශක්ති මට්ටම් ගානට පළවෙනි කාණ්ඩයේ කට්ටියට කියනවා ශාර ලෝහ කියලා දෙවෙනි කාණ්ඩයේ කට්ටියට කියනවා ශාරීය පාංශු ලෝහ කියලා අටවෙනි කාණ්ඩයේ කට්ටියට කියනවා උච්ච වායු විරල වායු නිෂ්ක්‍රීය වායු කියලා හත්වෙනි කාණ්ඩයේ කට්ටියට කියනවා හැලජන කියලා. හයවෙනි කාණ්ඩයේ කට්ටියට කියනවා කැල්කොජන කියලා කියනවා. හරි. ඒ වගේම මේ බෝරෝන් සහ සිලිකන් කියලා කියන්නේ ලෝහ. මෙතන ලෝහ. ඒ දෙන්නට දකුණු පැත්තෙන් ඉන්න ඔක්කොමයි හයිඩ්‍රජන් යලෝහ. ඒ දෙන්නට වම් පැත්තේ ඉන්න හයිඩ්‍රජන් හද උතුරු ඔක්කොම ටික ලෝහ. ලෝහයක් හදන ඔක්සයිඩයක් බාෂ්මිකයි. අලෝහයක් හදන ඔක්සයිඩයක් ආම්ලිකයි. බට් මේ ඇලුමිනියම් හදන ඔක්සයිඩය උභය ගුණී. කාට හරි යාද හැකි විතර මේ දෙන හදන ඔක්සයිඩ් එක නේ උදාසීනයි. ඒ කියන්නේ අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ, බාෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්නෙත් නැහැ. ඒ මො ලෝහනේ. ඒ වෙන ඔක්සයිඩ් එක නේ කිව්වේ. ඒ දෙකත් කියුණා. හරි ඉලෙක්ට්‍රෝනිකස් ලියා ගන්න පුළුවන් වෙනත් ඕනේ. හරි. ඒතර තුන්වෙනි පාඩමේ ඔන්න ඔය දේවල් ටික අපි මුල කතා කරපු දේවලුත් එක්ක ඔය ටික හොඳට තියෙන්න ඕනේ. ඔයාලට අර සූත්‍ර ලියන විදිය තමයි ඊට සායෝ තුන්වෙනි පාඩමේ කියන්න තියෙන්නේ. හරි. ඒක මම ඊළඟ දවසට දාලා කතා කරන්නම්. හරි අච්චුපතේ ඔය පාඩමේ අන්තිමට අර නයිට්‍රේට ෆොස්ෆේට කාබනේට සල්ෆේට ක්‍රෝමේට ඩයික්‍රෝමේට ඇමෝනියම් වගේ දාලා ලිස්ට් එකක් තියෙනවා අපිට ප්‍රැක්ටිස් කරලා තියාගෙන ඉන්න ඕනේ
ඒ සූත්‍රවල කාණ්ඩවට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. උදාහරණයක් සල්ෆේට් කියලා කිව්වට පස්සේ SO4 2-, කාබනේට් කියලා කිව්වට පස්සේ CO3 2-, ඇමෝනියම් කියලා කිව්වට පස්සේ NH4+, නයිට්‍රේට් කිව්වට පස්සේ NO3-. එහෙමවට ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ප්‍රැක්ටිස් කරලා තියාගන්න ඔය වැඩෙත් එක්ක. ඔය 4-5 පාරක් බලලා තියාගන්න. අපි ආරම්භයක් විදිහට මෙහෙම ගත්තා. හරි මේ පාඩම අපි ආරම්භ කරා. අපි මේකේ දෙවෙනි අදියර ඊළඟ බ්‍රාස්පතර බලමු. එහෙනම් අපි පළවෙනි අදියර ඔය විදිහට ඉවර කරමු. ඔයා මේ ටික ආයි හොඳ ෂෝට් නෝට් එකක් දාලා වැඩ කොට ගහගන්න එපා. අර කලින් කිව්වා වගේ හොඳ ෂෝට් නෝට් එකක් දාලා මම මේ ස්පීඩ් එකෙන් තමයි පාඩම යන්නේ. අද නම් මම පැයකට ආසන කාලයක් කරේ. ලබසින්දක පැය දෙකමාරක් කරනවා. අපි කලින් පටන් අරන් කරමු. ඔය තමයි ප්‍රෝග්‍රෑම් එක යන්නේ. හරි ඔයාලට වැඩේ ගැන අවබෝධයක් එන්නේ නැති. එහෙනම් මේක බලපු නැති කට්ටිය හරි බලපු කට්ටිය අනිවාර්යයෙන්ම වැඩේ කම්ප්ලීට් කරගන්න නෝට් ටික බලන්න. ක්ලාස් ආපු කෙනෙක් නම් මගේ නෝට් එක අනිවාර්යෙන් බලන්න ඕනේ. පරක් වෙලා ආපු කෙනෙක් නම් ක්ලාස් එකට මුලින් ඉඳන් ආපු ළමයි ඉන්නවා. ඒගොල්ලන්ගේ නෝට් ඉල්ල ගන්න. ක්ලාස් එකේ නැති ළමෙක් නම් ක්ලාස් එකේ යාළුවෙක් අඳුරන නම් එයාගේ නෝට් එක ඉල්ල ගන්න. නැත්නම් අච්චුපත බලන්න. නැත්නම් කලින් ගිය ක්ලාස් එකේ ගිය ක්ලාස් එකේ නෝට් එක බලලා කවර් කරගන්න. ඒක කවර් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ මම ප්‍රශ්න ටියුට් එක ගෲප් එකට දානවා. මේ ලයිව් එක බලන අහම්බෙන් හෝ දැකලා කියන්නේ ගෲප් එකේ නැතුව අහම්බෙන් දැකලා ලයිව් එක බලන කෙනෙක් නම් අපේ පළවෙනි කමෙන්ට් එකට දාලා තියෙන ගෲප් ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ ගෲප් ලින්ක් එක දාලා තියෙනවා. ඒතර ඒ ගෲප් ලින්ක් එකෙන් ගෲප් එකට එන්න ඇවිල්ලා ඔයාලට ටියුට් අනම්ම නම් ඒ ටික ඔක්කොම ඒ ගෲප් එකෙන් ගන්න පුළුවන්. හරි එහෙනම් පළවෙනි අදියර මම ඔහොම ඉවර කරනවා. අපි බ්‍රාස්පන්දරයට හම්බෙමු 9:06 අපි බ්‍රාස්පන්ද පටන් ගන්නවා. එදාට හම්බෙමු. හරි එහෙනම් have a good night. ලබසතිය හම්බෙමු.